හරි. මම පරඩස තවුල් වගේ හතුට ඉන්න කතා කරනවා. එහෙම වෙන්නද? මෙහෙම වෙන්නද? හොඳ කොහොමද? නෑ ඔයාලට ලේසි දෙයක් කියන්නේ. හොඳයි. හරි. හ්ම්. එහෙනම් අද අපේ පන්තියේ පළවෙනි දවස. පළවෙනි විද්‍යා පන්ති ගිහලා තියෙනවද? ඉස්කෝලේ විතරයි ඉගෙන ගත්තේ. විද්‍යාව ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ ඔයාලට? ලස්සන වව් එහෙම සබ්ජෙක්ට් එකක්ද නැත්නම් යූ බ්‍රදර් වගේ එකක්ද? මොකක්ද තියෙන අදහස? විද්‍යාව හොඳයිද නරකයිද? හොඳයි. සබ්ජෙක්ට් එක හොඳයි. ලකුණු? ලකුණු හොඳ නැහැ සබ්ජෙක්ට් එක හොඳයිද එහෙමද? දැන් ලකුණුත් හොඳයි සබ්ජෙක්ට් එකත් හොඳයි. ලකුණු හොඳයි සබ්ජෙක්ට් එක හොඳ නැහැ. නැත්නම් සබ්ජෙක්ට් එක හොඳයි ලකුණු හොඳ නැහැ. කොහොමද? එකම හොඳයි. හරි. බලමුකෝ අපි. ඔයාලා විද්‍යාව ගැන මොනවද දන්නේ? දැන් මෙච්චර අවුරුද්දක් ඉගෙනගෙන තියෙනවනේ. විද්‍යාව ගැන මොනවද දන්නේ ඔයාලා දැන්? විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නවද? හරි. එහෙම කරමුකෝ අපි. අද වැඩේ මම ඉස්සෙල්ලා කියන්නම්කෝ. අද අපි පාඩම පටන් ගන්නවා. 7 වසරේ පළවෙනි එක. මොකද්ද පළවෙනි පාඩේ නම? ශාක විවිධත්වය. හරි. ශාක විවිධත්වයේ පාඩමේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. මොන හතර? මම කිව්වා ඔයාලට බලාගෙන ඉන්න කියලා කලින් දවසේ. බැලුවද පොත? බැලුවා? බැලුවා? එළව බැලුවා? ඔක්කොම බැලුවා? කියෙව්වද? එහෙම කියවන්න ඕනේ. මොකද්ද තියෙන්නේ කියලා බලාගෙන විතරයි මම කිව්වේ. කවුලක් නැහැ කිව්වත්තත් ඔයගේ හොඳයි කොහොමද? හරි. කොටස් හතරක් තියෙනවා. ඉස්සෙල්ලාම අපිට තියෙනවා සපුෂ්ප ශාකයි අපුෂ්ප ශාකයි ගැන කතා කරන්න. ඊට පස්සේ තියෙනවා ඔය මේ සපුෂ්ප ශාක වල තියෙනවානේ කොටස් කන්ද මොනවාද පාත්‍ර අනමන එහෙම කොටස් කෑලි තියෙන්නේ. ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඒ කෑලි කෑලි වල විවිධත්වය. ඒ කියන්නේ හැම ගහකම කන එක වගේද? දැන් අම ගහ ගත්තොත් අම ගහේ පොල් ගහේ මේ පොල් ගහක් මොකක්ද තියෙනවද බලන්න. නෑනේ. මේ රපුටන්නේ. ඔව්. රපුටන් ගහේ එකද අම ගහේ එකද ගන්නකො. එක වගේද? නෑනේ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් දේවල් ගොඩක් තියෙනවනේ. ඕකට අපිට විවිධත්වයක් තියෙනවා කියලා. ඒ විවිධත්වය ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ නමක් තියෙනවා ඒක බීජ පත්‍රය සහ ද්වි බීජ පත්‍රය කියලා. අන්න ඒ ගැන කතා කරන්න තියෙනවා. ඕක තමයි පාඩමේ කොටස් 4. ඒ පාඩමනේ. පාඩම විතර නෙවෙයි කතා කරන්නේ. ඔයාලට දැන් අපි වැඩ කරන් යන විදිහක් තියෙනවානේ. ඒ ගැන කියන්න ඕනේ. මොකද ඔයාලා ඒක දැනගන්න නැතුව මට වැඩේ කරන් යන්න අමාරුයි. ඒක කතා කරන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔයාලා සබ්ජෙක්ට් එක ගැන මොනවද දන්නේ? ඒ විද්‍යාව අවුරුද්දක් ඉගෙනගෙන තියෙනවා. මෙලොවද දන්නේ නැහනේ විද්‍යාව ගැන ඒක ගැන. නෑනේ. හරි ඒක ගැන කතා කරමු. ඊට පස්සේ මොනවද අපි කතා කරන්න ඕනේ? ඔයාලා අඳුර ගන්න ඕනේ. මට මතක නැහැ කලින් දවසේ නම් ගත්තට මොකද මතක නැහැ. ඔයාලා ඔක්කොම ගෲප් එකේ ඉන්නවද? පස් දෙනාම? පස් දෙනාම හිටියද? කොහොම හරි නම් ගම් පස්සේ කතා කරමු. ඉස්සෙල්ලා සබ්ජෙක්ට් එක ගැන මම ඉඳගත්තොත් මේක වැටෙයිද? නෑ. කරනොත් ඔයා තමයි. කොහොම වෙලාද? මේක නම් ගල් වෙලා. මොකද වෙලාද? හරි. විද්‍යාව ගැන ඔයාලා මොනවද අහලා තියෙන්නේ? විද්‍යාව ගැන ඔයාලා මොනවද අහලා තියෙන්නේ? උත්සාහ නැද්ද? අවුරුද්දක් ඉගෙනගෙන තියෙන මනුස්සයත් එක්ක මම මේ කතා කරන්නේ. අවුරුද්දක් 6 වසර විද්‍යාව ඉගෙන ගත්ත ළමයි එක්ක මම මේ කතා කරන්නේ. විද්‍යාව ගැන ඔයාලා මොනවද දන්නේ? දන්නේ නැද්ද මොකද? හරි. මෙහෙමනේ. ඔයාලා දන්නවද විශ්වය කියලා දෙයක් තියෙනවා? විශ්වය කියන්නේ මොකද්ද? ඈ? මොකද්ද? ලෝකය. පෘථිවිය කියන්නේ ලෝකය නෙමෙයිද? විශ්වය කියන්නේ මොකද්ද? විශ්වය කියන්නේ ලොකු දෙයක්. එහෙමනේ. මම සරලව මෙහෙම කියන්නම්. ඔයත් විශ්වයේ කෑල්ලක්. ඉඳන් ඉන්න ඔයත් විශ්වයේ කෑල්ලක්. මාත් විශ්වයේ කෑල්ලක්. පිළිගන්නවද? මේ බෝඩ් එක මේ හෙනගේ මතින් එල්ලගත්ත බෝඩ් එකත් විශ්වයේ කෑල්ලක්. හරි? මේ ගේත් විශ්වයේ කෑල්ලක්. අපි මේ ඉන්නේ වේවැල් දෙනියනේ. නේද? පොරලංග කියන කතාව පැත්තෙන් දියමු. වේවැල් දෙනියේ ඉන්නේ. හරි. වේවැල් දෙනිය කියන්නේ විශ්වයේ පාර්ට් එක.
බේවල් තියෙන්නේ ලංකාවේනේ. ලංකාවත් විශ්වයේ කෑල්ලක්. එනේ ලොකු වෙනවා. ලංකාව තියෙන්නේ කොහෙද? මොන මහද්වීපෙද? ආසියානු මහද්වීපය. ආසියානු මහද්වීපය කියන්නේ විශ්වයේ කෑල්ලක්. ආසියානු මහද්වීපය තියෙන්නේ කොහෙද? ලෝකේ. ඒ කියන්නේ පෘථිවියේ. දැන් වගේ ලෝකේ කියලානේ. ලෝකේ නැත්නම් පෘථිවිය කියන්නේ විශ්වයේ කෑල්ලක්. ඊට ලොකුවට මොනවද දන්නේ? ඉතින් එහාට තියෙන මොනවද කියලාද දන්නේ? පෘථිවිය කියන්නේ ග්‍රහලෝකයක්. අපි වගේ තව ග්‍රහලෝක 8ක් තියෙනවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ. සෞරග්‍රහ මණ්ඩලය දන්නවද? ඒක දන්නවනේ. හරි. සෞරග්‍රහ මණ්ඩලයේ ඉර මැද තියෙනවා ඉර වටේට ග්‍රහලෝක කැරකෙනවා. හරි. ඔක දන්නවනේ. අපි ඉන්න සෞරග්‍රහ මණ්ඩලයේ විශ්වයේ තියෙන චූටි කෑල්ලක්. චූටිය ඉන්න ලොකු කියලා හිතන් ඉන්නේ. චූටි කෑල්ලක්. ඔයාලා හිතන් ඉන්නේ සෞරග්‍රහ මණ්ඩල කීයක් තියෙනවද කියලා? අපේ ඉර කියන්නේ මොකද්ද? ඉර තරුවක්. දන්නවද? හරි. ඉර තරුවක්නේ. අපිට රෑ අහස වලදී තරු කීයක් පේනවද රෑ? ගොඩාක් තියෙනවා. ඕකෙන් බහුතරයක් ගාව අපි වගේ මේ විදිහට කැරකෙන ග්‍රහලෝක තියෙනවා. ඒ කියන්නේ සෞරග්‍රහ මණ්ඩල. එන ගොඩක් තියෙනවා. ගණන් කරන්න බැරි ගාණක්. කොහොම ඒවා හෙන ගොඩක් තියෙනවා. කොහොම ගිහිල්ලා ඔය සෞරග්‍රහ මණ්ඩලය එහෙම නැත්නම් තරු ගොඩාක් තියෙන එකට නමක් දෙනවා මද්දාගිනිය කියලා. ඔහොම ගියොත් අපිට ඉස්සරහට හොයාගෙන යන ගොඩාක් දේවල් තියෙනවා. තාම විද්‍යාඥයෝ ගැන හොයනවා. තාම මේක ගැන හරියට දන්නෙත් නැහැ. ඒ හින්දා අපි විශ්වය කියන දේ සරලව කියන්නේ මේ හැම දෙයකම අපි වටේ තියෙන හැමදේම ඒ කියන්නේ ග්‍රහලෝක අපේ එළිය ග්‍රහලෝක අපි ජීවත් වෙන තරුව ඔය හැම ඔක්කොම එක නමකින් හඳුනනවා විශ්වය කියලා. විද්‍යාවදි කරන්නේ මේ විශ්වයේ සිද්ධ වෙන දේවල් ගැන. උදාහරණයක් විදිහට මේ පෑන් උඩ දැම්මා බියවටුණා. හරි. මේකට හේතුව කල්පනා කරනද ඔයා? ගුරුත්වාකර්ෂණය. ගුරුත්වාකර්ෂණය හොයාගන්නේ කවුද? අයිසැක් නිව්ටන්. එයා මේ ගැන කල්පනා කරලා පර්යේෂණ කරනවා. පර්යේෂණ කරලා එයා දෙයක් හොයාගන්නවා. ඒක තමයි විද්‍යාවේදී වෙන්නේ. අපි මොකක් හරි විශ්ව වෙන සංසිද්ධියක්. උදාහරණයක් විදිහට මම මෙතන කතා කරනවානේ. මගේ කටේ ඉඳන් ඔයාගේ කන ගාවට කොහොමද මම කතා කරන සද්ද එන්නේ? හිතුවද? ඒ ගැන හොයලා ඒකෙ වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා. ඔන්න ඔය වගේ දෙයක් තමයි සරලව කිව්වොත් විද්‍යාවේදී වෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ නේද? දැන් මම කතා කරන එක කොහොමද ඔයා ගාවට එන්නේ? ඇවිදන් එනවද? එන විදිහක් තියෙනවනේ. අපි ඒක දන්නේ නැහැ තාම. මේ විදිහ හොයාගෙන තියෙන්නේ. ඉස්සර මිනිස්සු දන්නේ නැහැ. ඒගොල්ලෝ ඒකට වෙනම පරීක්ෂණ කරා. ඒකේ නිගමන වලට ආවා. ඔයාලා තියෙනනේ පරීක්ෂණ කරන එක නිගමන ගන්න. ඒක තමයි විද්‍යාවේදී හැමතැනම වෙන්නේ. මොකක් හරි ගැන පරීක්ෂණ කරලා ඒකේ හම්බෙන ප්‍රතිඵලයකින් නිගමනයකට එනවා. හරි. ටෙස්ට් කරනවා, පරීක්ෂණ කරලා ඒකෙන් දෙයක් හොයාගන්නවා. ඕක තමයි විද්‍යාවේදී ක්‍රම වෙන්නේ. හැම එකක්ම එවිඩන්ස්. ඒ කියන්නේ සාක්ෂි මත පදනම් වෙන්නේ. දැන් පරීක්ෂණ කරලා අපි මොනවා හරි නිරීක්ෂණයක් ගන්නවානේ. ඒක මතනේ අපි තීරණය ගන්න. ඒ හින්දා නිකන් ආවට ගියාට තීරණයක් ගන්න හැම වෙලාවෙම නිරීක්ෂණය මත පදනම් වෙන්නේ. හරි ඒ වැඩක් නෑ දැන්. ඒවා ඔයාලා විභාගයට අහන්නෙත් නෑ. ඒවා කියලා දෙන්න ඕනේ. හැබැයි අහන්නේ නෑ ඔයාලගේ. හරි. කොහොම ගන්නේ විද්‍යාව කියන්නේ? දැන් ඔයාලට දෙන විද්‍යාව මොන වගේද? ඔයාලා ඉගෙන ගන්න විද්‍යා පාඩම්. ඔයාලට පාඩම් 19ක් තියෙනවනේ. බලන්න ඔයාලට 6ක් තියෙනවා. දින වාරෙද්දී 13ක් එනවා. ඉතින් ටික තුන්වෙනි වාරෙට. කොහොමද යන්නේ? මම හරිනේ. දැනගෙන ඔව් යන්න මොළුව නන්නේ. ඔය එක කොටසනේ. තව කොටසක් තියෙනවා. හරි. ඒකෙත් එක්ක 19ක් තියෙනවනේ. හරි ඊට පස්සේ බලමුකෝ අපි. හරි. දැන් ඔයාලට ওই විද්‍යා පොතේ තියෙන පාඩම් ගත්තොත් ජාති 3ක පාඩම් තියෙනවා. බැලුවොත් තේරෙයි. අපි වර නම් දෙනවා මොනවාද? පෙරලෙයිද? එකක් ඇවිල්ලා ඒ කියවන්න පුළුවන් නේ. මගේ අකුරු කැතයි. හිතන්න එපා. විද්‍යාවේ කැලලක් තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඔයාලා වගේ ඔක ඉගෙන ගන්න පාඩම් තියෙනවනේ. ඒකෙන් සෙට් එකක් ඇතිනේ භෞතික විද්‍යාව ගැන කැලලට. තව කැලලක් තියෙනවා. රසායන විද්‍යාව ගැන කියලා කියන්නේ මට හම්බෙයි. රසායන විද්‍යාව කියලා තව එකක් තියෙනවා. තව කැලලක් තියෙනවා. ජීව විද්‍යාව. ඒක නේ විද්‍යාව ලියන්න මේක අකුරු දෙකනේ තියෙන්නේ. හරි. කොහොම ಜಾති 3ක පාඩම් ඔයාලා ඉගෙන ගන්න. භෞතික විද්‍යාව කියන සරලව මම අත උදාහරණයක්. මේ වගේ භෞතික අපි දකින්න කියන දේවල් විස්තර කරන්න පාවිච්චි කරන්නේ.
ඒකේ තමයි භෞතික විද්‍යාව පාවිච්චි කරන්නේ. රසායනික ප්‍රතික්‍රියා පරමාණු ගැන අහලා තියෙනවද ඔයාලා? හයවසට අහලා තියෙනවනේ. පදාර්ථය ගැන අහලා නැහැ. පදාර්ථය හැදෙන්නේ මොනවාගෙන්ද? පරමාණු වලින් අහලා නැද්ද? සීරියස්ලි? අන්න ඒක මේ අවුරුද්දේ ඔය වගේ පොඩි අංශු ගැන අධ්‍යයනය කිරීම රසායන විද්‍යාවේ කරනවා. ජීව විද්‍යාවේදී අපි අද කතා කරන්නේ මොනවද? ශාක විවිධත්වය. ශාක ගැන, මිනිස්සු ගැන, සත්තු ගැන, ඒගොල්ලන්ගේ ඇඟේ වැඩ වෙන්නේ කොහොමද? අපේ මොලේ වැඩ කරන්නේ කොහොමද? ලේ ගමන් කරන්නේ කොහොමද? ඔය වගේ දේවල් ගැන ජීව විද්‍යාවේදී කතා කරනවා. කොහොම ජාති තුනක් තියෙනවා පාඩම් අපිට. හරි. එහෙනම් අපි අර වැඩ පිළිවෙල පස්සට සහ නම් දැනගන්න ඒවා පස්සට තියලා පාඩමේ වැඩට යමු. අකන්නම්ක බගන්න කියලා මේක ඇටනොත් නේද? නැගින්නේ නැද්ද? අද කරලා මකන්න ඕනේ. ඈ? ඉතින් මොනවා? නෑ අර පළවෙනි පාරනේ. හරි. පාඩම නදන්නවනේ. ශාක විවිධත්වය. කොටස් හතරක් තියෙනවා කියලා මම කලින්ම කිව්වනේ. මම ඒ දෙක ගන්නවා වැටිද. මේ ටික වැටේද? ඕනද? ඔක්කොම. මාත් ඔයාලගේ පොතක් ගත්තා ඔයාලගේ වැඩේට. ඉතින් මම නෝට් හදාගෙන යනවා ඔයාලට ඒක කියලා දෙන්න ඕනේ. හරි. මම ටිකක් ලස්සන නෑ. ඔයාලට කියලා දෙන්න ලේසි වෙන පොයින්ට් වශයෙන් දාගෙන තියෙනවා. හරි. පාඩමේ කැලි හතරක් තියෙනවනේ. ඉස්සෙල්ලා පළවෙනි එකෙන් පටන් ගමු. ඔයාලා ගස් දන්නව නේද? ගස් දැකලා තියෙනව නේද? ගස් කියන්නේ මොනවද? හරි සමාන පදයක් නේ මං අහන්නේ. සිංහල පදයක් නෙවෙයිනේ. ගස් කියන්නේ මොනවද? හරි ගස්. හරි. මේ පාඩමේදී අපි කතා කරන්නේ ගස් ගැන. ගස් ගැන. ගස් දන්නවද? ගස් ගැන මොනවද දන්නවද? ඒක තමයි මම අයිසේ ඉස්සෙල්ලා. දන්නේ නැහැ මුළු. හරි. ඔයාලා ගස් ගැන දන්නේ නැති මෝඩියෝ කියලා හිතලා තමයි වැඩේ පටන් ගන්න නේද ඈ? ගස් ගැන ඔයාලා දන්න දේ මොනවද හරි කියන්නේ? පහවසට රචනා ලියනවා නේද? ගස් රැක ගනිමු, වන විනාශය නවත්වමු කියලා හෙන්න දේශප්‍රේම වගේ ලියනවා නේද? මොනවද දන්නේ ඉතින් ගස් ගැන? ලියුවා නේද එහෙම? ඈ? තව ඖෂධ ලබා කටපාඩම් කරන්න ඉන්නේ කලින් ඉවර රචනාව කිව්වා. ජලය ලබා දෙනවාට වඩා ජලය ආරක්ෂා කරන එක හොඳයි. කියන සේවන ලබා දීම. හරි. දැන් අන්න හරි. තව සුළඟ ඉන්නේ ගස් වලින් නෙමෙයි. ඔව් දර කියන්නේ ඉන්ධනය. ඒක හරි. වාතය කියන්නේ මොන වාතයද? වාතය ඉන්නේ අන්න හරි. ඔක්සිජන්. ගස් වැදගත්නිය කියන්නේ අපිට ඔක්සිජන් නැත්නම් අපිට හුස්ම ගන්න බෑ. ගස් වල ක්‍රියාවලියක් වෙනවා ප්‍රභාව සංශ්ලේෂණය කියලා අහලා තියෙනවද? අන්න ඒකෙන්නේ ඔක්සිජන් හැදෙන්නේ. ඔය වායු වල තියෙන කාබන් ඩයොක්සයිඩ් කියලා තව වායුවක්. ඒවා එයාලා ඇදගෙන ඔක්සිජන් පිට කරනවා. ඒකෙන් තමයි මේ වායු වල ඔක්සිජන් ගන්න ෂේප් එකේ තියෙන්නේ. ගස් කපද්දි මොකද වෙන්නේ? නෑ ගස් කපද්දි ඉස්සෙල්ලා වෙන්නේ මොකද්ද? ගස් මැරෙනවනේ. ගස් නැති වෙනවනේ. ඒතර අර ප්‍රභාව සංශ්ලේෂණය කියන එක වෙනවනේ. අන්න ඒ හින්දා තමයි ඔක්සිජන් අඩු වෙන්නේ. සහ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්නේ. ඇයි කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්නේ? ගස් වලින් ප්‍රභාව සංශ්ලේෂණය කරන්නේ නැහැ. ඒගොල්ලෝ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න එක නවතිනවා. හරි. අපිට ගස් එච්චර වැදගත් අපිට. මේ ගස් හැම එකක්ම එක වගේද? බලන්න. මේ මෙතනම තියෙනවා ගස්. මේක පාඩමට අදාළව නෙවෙයි බෝඩ් එකේ තියාගෙන ගත්තේ. ඒ ගානට ගැලවෙනවා. මෙතනක් තියෙනවනේ අවුල. මේ මොන ගහක්ද? මන් දන්නේ නැහැ මේක නම. මොනවද? ඔක්සිජන්? ඔක්සිජන්? සිරාවට? ඔක්සිජන් කියන එකට? පැත්තේ වදින නම දන්නේ නැද්ද? නම නොදන්නා ගහ. අපිට ගහේ නම වැඩක් නැහැ දැන්. පස්සට ගත්තෙන්නේ. මේ ගහේ නම දන්නවද? මන් දන්නේ නැහැ. මොනවද කියලා. කටුත් කියනවා මන්ද. අන්නාසි. එහෙම ඇතියක්ද? මං එතරම් ගස් ගැන ලොකුවට දන්නේ නැහැ. අපේ ගෙදර මේවා නැහැ වැඩිය. වැඩි කියන්නේ ඇත්තෙම නැහැ. හරි. දැන් මේ ගහ එක වගේද?
ඊන පංකෝච්චි හොඳයි. මේ ගොටු කොළ වගේනේ. මේ ගොටු කොළ නෙවෙයිනේ මල් හැදෙන්නේ. මොකක් හරි. මේක හා දැන් බලන්න මේ ගස් ටික 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවානේ. පහ පස්සේ තියන්නේ නේද? හරි එතනින් එහාට ගිහිල්ලා අර වතුර එක ඇතුලේ තියෙනවා නෙළුම්. ඒවා මේ වගේද? පොල් ගහක් තියෙනවා. රඹුටන් ගහක් තියෙනවා. එක වගේ නෙවෙයිනේ. මේ පාඩමේ කතා කරන්නේ ඔය එකිනෙකට වෙනස් ලක්ෂණ. ඒක නමක් කියනවා විවිධත්වය කියලා. විවිධයි කියන්නේ අන්න ඒ ගැන තමයි මේ පාඩමේ කතා කරන්නේ. හරි. දැන් පොඩ්ඩක් එළිය බලන්න පේනවද ඔයාලට? හරි. ඔයාලට මේ එළියේ තියෙන ගස් දැක්කහම මං කියනවා ප්‍රධාන ಜಾති දෙකක් තියෙනවා කියලා ගස්. ගස් ಜಾති දෙකක්. ඔයා පිළිගන්නවද? ඇයි පිළිගන්නේ? පොතේ තිබ්බ හින්දාද? ඒක අපි අන්තිමට එන්න තියෙන එක. මං කතා කරන්නේ මුල අර දැක්ක ගමන් ඔයාට දැන් මේ ගහ දැක්ක ගමන් මේ ගහේ මුදු මුලක් තියෙනවා කියලා කිව්ව හැකිද? දැන් මේ ගහේ මුදු මුලක් තියෙනවා කියලා ඔයාට මුලක් තියා කඩක්වත් පේන්නේ නැහැ නේද? එහෙම කියන්න බෑනේ. මං කියන්නේ දැක්ක ගමන් ඒකත් හරි. හරි ඒකත් පොඩ ඊළඟ ස්ටෙප් එකේ තියෙන්නේ අපි. ඒකට එහෙම හරි. මෙහෙමයි. මල් දැන් මෙහෙමනේ. අතු තියෙනවා, කොළ තියෙනවා, කඳ තියෙනවා, මුල් තියෙන හැම එකම තියෙනවනේ. හැබැයි ගහේ විශේෂ දෙයක් නේද මල කියන එක. අර දැක්ක ගමන් මල පේනවනේ. මල පයින් එක නෙමෙයි මල පේනවනේ. හරි. දැන් බලන්න නිකන් සමම් වෙච්ච ගහ ගත්තා සමම් වෙච්ච ගහට වටිනාකමක් හැදෙන්නේ මොකක් හින්දාද? මල හින්දානේ. කෙහෙල් ගහේ මලක් තියනවද? කෙහෙල් මොකක් හැදෙන්නේ නෑ මලක් නෙමෙයිද? කෙහෙල් මල කියන්නේ ඒක තමයි. කෙහෙල් මල කියන එක නේ. ඒකද මල් තියෙනවනේ අර. මල් තියෙනවනේ. දැන් රවුටන් ගහත් මල් හැදෙන කාලේ මල් පේනවනේ වාට. අර කෙලින්ම හයිලයිට් වෙන්නේ මොකද්ද? මල. ඒතර හැම ගහේම මල් තියෙනවා. ලෝකේ තියෙන ගස් වලින් එක්තරා කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මල් පිපෙනවා. තව කොට්ටාසයක් ඉන්නවා. උන්ගේ මල් පිපෙන්නේ නැහැ. අන්න ඒක ඒ මල් පිපීම සහ මල් නොපිපීම මත ලෝකේ තියෙන ගස් ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. මොකද්ද? මල් පිපෙන ශාක, මල් නොපිපෙන ශාක. මල් පිපෙන ශාක වලට නමක් දීලා තියෙනවා සපුෂ්ප ශාක. මල් නොපිපෙන ශාක වලට නමක් දීලා තියෙනවා අපුෂ්ප ශාක. තේරුණාද? මොකක්ද ඒ උනේ? ලෝකේ ගස් ගොඩාක් තියෙනවා. එක එක මම හිතන්නේ ලක්ෂ 3කට වැඩි දාලා තියෙනවා ගස්. ඊටත් වැඩි මන්ද. මට මතක නැහැ. වර හෙන්න ගොඩක් තියෙනවා ගස්. ಜಾති එක ඒවා. පොල් කියයි, තල් කියයි, දෙල් කියයි. එක එක ಜಾති ඒවා තියෙනවා. ඔය හැම එකක්ම ගද්දි අපිට පේනවා මල් සෙරවුන්ගේ මල් පිපෙනවා. මුගේ මල් පිපෙන්නේ නැහැ. දැන් විද්‍යාවෙන් බලනවා හරි. ಜಾති දෙකක් තියෙනවා. නමක් දෙන්න. මල් පිපෙනවට කිව්වා සපුෂ්ප. පිපෙන්නේ නැතිවට අපුෂ්ප. හරි. මෙහෙමයි. දැන් දැනට 5 දෙනානේ ඉන්නේ. ඉස්සරට ගම ළමයි ඉස්සරට එයිනේ. මට වීඩියෝ එක දාන්නත් පුළුවන්. වීඩියෝ කොහොමද දානවා ඒගොල්ලන්ට. ඒක තරම් මදිනේ ඇත්තටම. මම කියලා දෙන්නේ නැහැ හැබැයි ඒගොල්ලන්ට. ඔයාලා තමයි කියලා දෙන්න ඕනේ. ඔව්. ඔයාලා තමයි කියලා දෙන්න ඕනේ. හරි. මොකද මටත් වැඩ තියෙනවනේ. අර ඒ හින්දා ඔයාලා දැනගන්න ඕනේ තව එක්කෙනෙක්ට මං කියලා දුන්න එක කියලා දෙන්න. හරි. දැන් කියලා දුන්නේ කියලා දෙන්නේ කොහොමද ඔයාලා? දැන් මම මහ දෙයක් කිව්වද? ලෝකේ ගස් තියෙනවා. ගස් ಜಾති දෙකක් තියෙනවා. මල් පිපීම මල් නොපිපීම මත බෙදනවා කොටස් දෙකකට. මල් පිපෙනවට නමක් තියෙනවා මෙහෙම. මල් නොපිපෙනවට නමක් තියෙනවා අරහම. ඕකනේ මම මෙච්චරලා කිව්වේ. ඕක දැන් ඔයාට දැන් තේරෙනවා මං කිව්ව එක. තේරෙනවනේ? මං කිව්වේ දන්නවනේ ඔයා. ඔයාගේ ඔළුවේ තියෙනවනේ මං කිව්ව එක. ඔයා දැන් කරන්න ඕනේ. ඒක අර ඊළඟ දවසේ යන ළමයින්ට කියලා දෙන්න එක. ඔයා කොහොමද කියලා දෙන්නේ ඒක? හ්ම්. අනේ ඔහේ කියන්නේ මෙහෙම කියමු අපි. දැන් මචං පොඩ්ඩක් වරෙන් කොලා මම දන්නේ නෑනේ මේක. මම දන්නවා. පොඩ්ඩක් ගහුගමක් දාලා වඩම් ගන්න. හරි. දැන් මෙහෙමනේ. ඔය වටේ පොඩ්ඩක් බලන්නකෝ. ඔයාලට පේන්නේ මොනවද? ඊට පස්සේ මේ මල් පෝච්චියක් තියෙනවා. මල් පෝච්චිය වැඩ නැහැ ගහක් තියෙනවනේ. මොකක් හරි වඩම් ගන්න යාළුවානේ කියනනේ. යාළුවානේ ඉතින් කතා කරන විදිහක් තියෙනවනේ එක්ක. ඉතින් වඩම් අරන් ඔය ගස් ගත්තොත් මං ගස් වල සමහර ඒවා මල් පිපෙනවා. සමහර ඒවා මල් පිපෙන්නේ නැති ඒවා. දැන් විද්‍යාඥයෝ මේක දැක්කම මුන් නම් දෙකක් දෙමු කියලා.
මල් පිපෙනේකොට එනම් මල් පිපෙන්නේ නැති ඒවට. එහෙම යන්න පුළුවන් ඒවට. අර තමන්ගේ විදිහට කියලා දෙන්න එච්චරයි. ලොකු දෙයක් නෑ ඒකේ. හරි. දැන් තේරෙනවනේ. තේරෙනවා කියන්නේ ඔයාට තේරෙනවද නැද්ද කියලා හොයාගන්නේ. මං කිව්වේ ඔයාට ඇහුණ එක නෙමෙයි. ඔයා හිතන්න ඕනේ. දැන් ඊළඟ දවසේ නෙගාට මට කියලා දෙන්න පුළුවන්ද? ඔයාට එහෙම කියලා දෙන්න පුළුවන් නම් තමයි ඔයාට තේරලා තියෙන්නේ. එහෙම කියලා දෙන්න බෑ කියනකොට තේරෙලා නෑ. හරි. එහෙනම් පාඩමේ මාතෘකාවලියම අපි රතු පාටින් කියලා මම ලියන්න ඕනේද? මම ලියන්න. නෑ මගේ මන රතු පාට. ඔයාලා කැමති පාට ලියා ගන්න. මෙහෙම ලිව්වොත් පේනවද? එතනින් මැද්දෙන් නේද මාතෘකාවලිය? ඒකනේ ඇහෙන කැත. එනේ නිකන් පැත්තකට අංශ භාගය දීලා වගේ. ශාක විවිධත්වයේ බෝඩ් එකේ මැදද තියෙන්නේ අගද තියෙන්නේ උඩද මැදද තියෙන්නේ. පාඩමේ නමද දවස් අනිවාර්යෙන් දාගන්න. දවස කවද්ද? පළවෙනි මාසේ 7. දවස දාගෙන මාවෘතක අපි ඉන්නද? ශාක විවිධත්වය කියලා මාවෘතිකාව දාගන්න. කැමති පාටක් පාවිච්චි කරන මට ඒවට කිසි විරුද්ධත්වයක් නැහැ. පාට පාවිච්චි කරත්, තනි පාට පාවිච්චි කරත්, පැන්සල් ටිකත් මට කවන්නේ. ඔයාලා වැඩේ කරන්න ඕනේ එච්චරයි. හරි. මෙහෙමයි. මම පෞද්ගලිකව මම හයිලයිට් පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව එහා පැත්තේ වදිනවනේ. හරි අවුල්. වතුර එහා කරන තේම අවුල්. ඔයාලට එහෙම අවුලක් නැත්නම් ඔයාලට ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. තමන්ගේ එක. එහෙම ලියන්න මං කිව්වේ නෙමෙයි. ඔයාට හිතෙනවා නම් ඒක හොඳයි කියලා. ඒ කියන්නේ මෙහෙම ඒක හොඳක් තියෙනවනේ. අපිට ලේසියෙන් දැක් ගමන් ඕනෙම නෝට් වෙනවා. එහෙම එකක් තියෙනවා. අර Tamante යන දේ පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෑ. හරි. වෙච්ච පොතක් දෙන්න බලන්න ඔයාලට තියෙනවා හරි මම තේරුණාද කියලා මුල් ටිකේදී. හ්ම්. හරි. අපි ඉස්සෙල්ලාම පාඩමේ මොනවද තියෙන්නේ කියලා ලියමු නේද? ඔක්කොම ලියවද මාතෘකාව ලියලා ඉරි ගහලා ඔක්කොම කරගත්තද? හරි. ඔන්න මං කියන්න පටන් ගන්නවා. මං කියන එක මං කියනවට නෙමෙයි කල්පනා කර කර ලියන්න. මං කියන්නේ මම වරද්දන්න පුළුවන් ඈ. මම බොරු කියනවා. ඔයාලා අහන් ඉන්නවද කියලා බලන්න. මේවා පාඩම යටතේදී අප විසින් අප විසින් මෙම පාඩම යටතේදී අප විසින් අප අවට පරිසරයේ ඇති පාඩම විසින් අප විසින් මෙම පාඩම යටතේදී අප විසින් අප අවට පරිසරයේ ඇති හරිද? අප අවට පරිසරයේ ඇති ශාකවල පවතින ඉක්මනියානේ වෙනස් වෙනස් ලක්ෂණ සම්බන්ධයෙන් අධ්‍යයනය කරයි. අධ්‍යයනය කරනවා කියන එක දන්නව නේද? වෙනස් වෙනස් ලක්ෂණ සම්බන්ධයෙන් අධ්‍යයනය කරයි. කිව්වනේ. හ්ම්? අධ්‍යයනය කරයි. අධ්‍යයනය කියලා ලියන්න දන්නව නේද? කැපිටල් ඩයන් එන්නේ අධ්‍යයනය කරයි.
චුට්ටකින් එළියට යනවා. දෙකරනේ මේ වැඩ කරන්නේ ඊළඟට. ඉඳගෙන වැඩ කරන්නේ. සම්බන්ධයෙන් අධ්‍යයනය කරයි. වෙනස් වෙනස් ලක්ෂණ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කියන්නේ මොකද්ද? ශාගේ විදග්ධය ගැනනේ. විදග්ධය කියේ මොකද්ද? වෙනස් වෙනස් ලක්ෂණනේ. හරි. හරි. දැන් දන්නවා මොනවද පාඩමේ අධ්‍යයනය කරන්න කියලා. පාඩමේ කතා කරනවා කියලා දන්නවා. හරි. ඊළඟට මෙමය. මං ඡේද දෙන්නේ නැහැ. හේතුව වැඩක් නැහැ ඡේද දීලා. නෑ. ඡේදයක් කියනට වැඩිය ඔයාලට ලේසිනේ තරුවක් දාලා පොයින්ට් එකක් තිබ්බට පස්සේ. දැන් මම පෞද්ගලිකව මට දැන් පන්තියේදී උගන්වනවා නම් මම නෝට් එක දෙනවා නම් මම ගොඩක් වෙලාවට ඡේද ලියන්නේ නැහැ. මං ඒක අහන් ඉඳලා තරු දාලා ලියන පොයින්ට් වශයෙන්. ඒක ඉගෙන ගන්නත් ලේසි සහ අමතක වෙන්නෙත් නැහැ. ආයෙ මට බලද්දි ලේසියිනේ කෙලින්ම පොයින්ට් තියෙනවා. අරන ඡේද කියවලා අම්මට තේින්දික ඡේද තියෙනවා මගේ අකුරු මටත් හොයන්න බෑ. එහෙම නේද? ඔයාලට හොයන්න උනන්දු වගේ අකුරු. බෑනේ. ඔය ලියාගෙන යනවා පේන්නේ නැහැ නේ ඔයාලට. මේ එහෙම එකක් තියෙනවා අර. ගානට තරු දාලා වෙන් කරලා තිබ්බම ලේසි වැඩේ. හරි. මම අපි ලිව්වේ මොනවද මේ හරි අධ්‍යයනය කරයි. මෙහි ඔව් ඊළඟ තරුව විදිහට දාන්න. මෙහි කියන්නේ මේ පාඩමේ ඈ. මෙහි ප්‍රධාන කොටස් හතරකි. ඒ කියන්නේ පාඩමේ කොටස් හතර ගැන කියන්නේ. ඊට පස්සේ මම මේ ලියලා තියෙන්නේ. මම මේ තියෙන ඔයාලගේ නෝට් එක මේ තියෙන එක නෙමෙයි කියන්නේ ඈ. හතරකි. තුනනේ හතරයි කවන්නේ. මං එහෙමත් ලියන්නේ නැහැ. හරි. මං කොටස් හතර කියනවා. මේ එහා පැත්තේ මේ වගේ කොටුවක් දාන්න. ඒ කොටුව දාන්නේ දැන් මම උගන්වනවානේ. මම කියනකොට පස්සේ ආ බලන්න ඒක හරි. ඉස්සෙල්ලාම සබුස්රාගයේ රූපීය ලක්ෂණ කියන්නේ මෙන් කරන හැටි ගන්න අපි කතා කරන්න තියෙන්නේ. ඒක උනම හරියක් දාන්න ඕනේ මේ කොටුවේ. ඉලක්කය ඉවරනට පස්සේ කොටස් ගණන් කතා කරන ඒකට හරියක් දාන්න. එහෙම යන්නේ ඈ. ඊළඟ අර 1 2 3 4 කියලා දාලා ඒ ගාමින් තමයි කොටු දාන්න. හරි. ඉස්සෙල්ලාම තියෙන්නේ 1. 1 කියලා දාලා සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ. රූපීය ලක්ෂණ කියන්නේ අපිට ලිපේනේවනේ. රූපය කියන්නේ මොකද්ද අපි? සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ. ශාකවල රූපීය ලක්ෂණ. රූපීය ලක්ෂණ. සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ එක තමයි පළවෙනි එක. ඊට පස්සේ කොටුවක් හරි වරහනක් හරි Tamanට කැමති බෝලයක් හරි මලක් හරි මොකක් හරි දාන්න. වලාකුළක් හරි කවන්නේ. ලක්ෂණ. අතයක් ඉක්මනට ලියන්න පුරුදු වෙන්න ඕන ඔයාලා. මම ඉක්මනට කියනවා ඊළඟ දවසේ. මේ පළවෙනි දවසේ ඉඳන් කියන්නේ. මේ ඉවත් 2 සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. ප්‍රධාන කොටස්. හරිද? කොටස් එච්චරයි. ඊට පස්සේ පිරියලා කොටුව හරි Taman දාපු එක දාගන්න. ඊළඟට සපුෂ්ප ශාකයක කොටස් වල විවිධත්වය. ශාකයක කොටස් වල විවිධත්වය. සපුෂ්ප ශාකයක කොටස් වල විවිධත්වය. ඒකත් කොටුවක් දාගන්න. අන්තිමට හතරවෙනි එක ඒක බීජපත්‍රී හා
द्विबीजपत्री शाक. एकबीजपत्री හා द्विबीजपत्री शाक. एकबीजपत्री හා द्विबीजपत्री शाक. පත්‍රී පත්‍රී ත්‍රී ලියන්නකෝ. ත්‍රී හරි. एकबीजपत्री හා द्विबीजपत्री शाक. හා द्विबीजपत्री शाक. द्विबीजपत्री शाक. ඔව්. ඒ කිව්වේ ආර මේ පාඩමේ කොටස් වල තුන්වෙනි එක. සපුෂ්ප ශාකයක කොටස් වල විවිධත්වය. හරිනේ ඔයාලා? හතරම හරිද? කොටු දාගන්න ඕන එකක්. කැමතියක් දාගන්න. හරි. තරුවක් නෙමෙයි ඔයාලට දැන් තියෙන්නේ. මම ඉගෙනුවට පස්සේ මෙතනින් හරි දාගන්නනේ. ඔයාලට මොකද දාන්න තියන්න පුළුවන්. නැත්තම් කොටුව දාන්න ලස්සන මේක කරන්න පුළුවන්. මම දාලා තියෙන්නේ මට ලේසි වෙන්න මම ඉගෙනුවා කියලා මේ නෝට් කරගන්න. කොටු දාගෙන තියාගන්න. නෝට් කඩේරිය. හරි. දැන් අපි කතා කරමු අද සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ කියන පාර්ට් එකනේ ඉස්සලා කතා කරේ. ඒ කියන්නේ අපිට දැක්කට පස්සේ මල් පේනවා. මල් හැදෙනක නැති එක අනුව කොටස් දෙකක් තියෙන හැම කතා කරන්නේ අපි. හරි ඒක අපි ලියාගමු දැන්. අමතක වෙනවනේ ඕක. හරි. ඉස්සෙල්ලාම පළවෙනි එක ඇවිල්ලා සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ. ආ ලියන්න ඕනේ. ඒක අණුවර්තුවක් විදිහට ලියලා මේ ඉරි ගහනවා ඉරි ගහලා හයිලයිට් කරනවා මොකක් කරෝනයක් කරගෙන නෝට් එක හදමු. සපුෂ්ප ශාකය සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ. මේක ලියන්න පළවෙනි එක දාලා. ඔයාලා ඉස්සෙල්ලාම ලිව්වේ අර එක දාලා ආයෙක ලියන්න ඕනේ ආයෙ. සපුෂ්ප ශාකවල රූපීය ලක්ෂණ. හ්ම්. මෙහෙමනේ දැන් අපිට අච්චු පොතේ තියෙනනේ හොඳ ඩීටේල් සටහනක් නෝට් එකක් ඡේදයක් එක්කම අපි ඒකේ තියෙන එකට තව කැලියක් කරගෙන ලොකුට අනා ගන්න ඕනේ නෑනේ. අපි දන්න දේ පොඩි කරලා තරු දාලා ලියමු. මොකද ලොකු හැලී ලියන්න ඕනේ නෑ. ඒක තමයි මගේ මතය. ඔයාලත් ඒක නිකන් එනේ. ඔයාලා දැන් පාඩම් කරද්දී හැලී කියවරක් නෑනේ. ආඩි මේ භාගයට අහන්නේ පොයින්ට් එක. ඒ පොයින්ට් එක අපි ලියාගත්තා නම් ඇති. හරි. ඔයාලට එහෙම අවුල් නම් කියන්න. හරි. හොඳ ඔයාලා කැමති ලොකු නෝට් ලියන රෙඩිය. ලේසියට පොඩියට හදාගන්න එකනේ. ඒක කොහොමද ලේසි. ලේසි කියන්නේ ඔයාලා ලියන්න විතරක් නෙමෙයි. පාඩම් කරද්දී ලේසි. හරි. මෙහෙම ලියමු. මම පොඩි කරන්නත් එපා මන්දේ. ලොකු කරන්නද නැත්තම්? කොහොමද ලියන්නේ? ඔයාලා කියන්න කොහොමද අපි ලියන්න ඕනේ කියලා. දැන් අපි ලියන්න යන්නේ මේක. ඔයාලා හිතන්න. අපි ලියන්න යන්නේ මේක. දැන් අපි ලියන්න ඕනේ. අපි වටේට ගස් තියෙනවා. ඒ වකට වටේ ගස් කියලා නෙමෙයි ලියන්නේ. ගස් මල් පිපෙන එකයි මල් පිපෙන්නේ නැති එකයි යටතේ ඔව්. ඔයාලා මට යෝජනා කරන්න මොකද්ද අපි නෝට් එක ලියන්න ඕනේ කියලා. කොටස් දෙකකට බෙදෙනවා. කොටස් දෙකට නම් දෙකක් තියෙනවා සපුෂ්ප කියලා. අපි ඊළඟට දැන් කතා කරමු පාඩට ඇතුළේ ඒවට උදාහරණ ඊළඟට කතා කරන්න යන්න. උත්සාහයක් අගය කරනවා මෙහෙමයි. ඒවට ලෝකේ ගොඩක් ගස් තියෙනවා කියන එක විභාගයට අහනවා. අර ඒවනේ අනවශ්‍ය කෑලි. එහෙම කරමු අපි.
ලියන්න එපා මම හදාගන්න ඉන්න. ශාක මල් පිපීම සහ මල් නොපිපීම යන සාධකයන් මත ප්‍රධාන වර්ග දෙකකට වෙන් කරන්න. ඒකත් මේ ලේසියෙන් තේරෙනවනේ කිව්ව එක. හරි. ශාක මල් පිපී මල් නෙමෙයි මල් කියන වචනේ කැතයි නේද? පුෂ්ප නේද හරි වචනේ. පුෂ්ප හට ගැනීම පිපීමත් හරිනේ. පුෂ්ප හට ගැනීම. හරි. මල් හට ගැනීම හරි. ශාක පුෂ්ප හට ගැනීම හා පුෂ්ප හට නොගැනීම යන සාධකය මත ශාක පුෂ්ප හට ගැනීම සහ හා සහ කියද්දී අකුරු දෙකක් වුණානේ හා කියලා ලියමින් ඉන්න. හා පුෂ්ප හට නොගැනීම යන සාධකය මත ප්‍රධාන කොටස් දෙකකට මොකද නොගැනීම යන සාධකය මත ප්‍රධාන කොටස් දෙකකට වර්ග කෙරේ. සාධකය මත ප්‍රධාන කොටස් දෙකකට දෙකිලක්ම දාන්න දෙකකට ප්‍රධාන කොටස් දෙකකට ප්‍රධාන කියදී 10යි නේ ප්‍රධාන කියන එකේ ඉන්නේ මේ මොන හරි දෙනවා. කොටස් දෙකකට වර්ග කෙරේ. අනිත් දවසේ හරියට නිල් පාටින් හරි කරපොරේ හරියට. නැත්නම් ඒකට හැටම මොරුවේ. වර්ග කෙරේ. ඔයාලා තාම එහෙම ප්‍රැක්ටිස් කරන්න අකුරු ගොඩාක් ලොකුවට ලියන්නත් යන්න එපා. මේ වෙලා යනවා ලියන්න. එහෙමයි. අකුරු පොඩි කියලා ලියන්න ගිහිල්ලා නෑ. එහෙනම් කූපි ඔකුල ඔය ලියන්නත් ඒවා හොයන්න බෑනේ. ඔයාලා කල් තියන අකුරු හදාගන්න. තමන්ට කලින් හදාගන්න. හරි. ඉවරද? කොහොමද? හරි. ඒ පළවෙනි දරුවනේ අපේ දෙවෙනි දරුවා මොකක්ද වෙන්න ඕනේ? මල් හටගන්න ඒවා මෙහෙම හඳුන්වනවා. තුන්වෙනි දරුවට මල් හටගන්න නැති ඒවා මෙහෙම හඳුන්වනවා. එහෙම නේද? හරි. ඊළඟට ශාකයේ ප්‍රධාන පුෂ්පයෙන් ඊළඟ තරුව පුෂ්ප හටගන්නා ශාක අර උඩුකොමා දන්නවනේ එහෙම 60 යනවා නම් කියන්නේ සපුෂ්ප ශාක කියලා ඒක ඇතුළේ යන්න පුෂ්ප හටගන්නා ශාක මේක ඇතුලේ සපුෂ්ප ශාක ලෙස හැදින්වේ. ඊළඟ පොයින්ට් එක මම කියන්නේ නැහැ. ඔයාලා හදලා ලියන්න ඕන. ශාක ලෙස හැදින්වේ. ඊළඟ පොයින්ට් එක මම කියන්න ඕනේ නැහැ නේද දැන්? තේරෙනවනේ ඊළඟ ලියන්න ඕන එක. මොකද ඊළඟ ලියන්න ඕනේ ඔයාලා? දැන් මම කියවා පුෂ්ප හටගන්න ඒවට නමක් වෙන සපුෂ්ප ශාක කියලා. ඊළඟ පොයින්ට් එක වෙන්නේ මොකද්ද? ඔව්. හදලා ලියන්න. කලින් එක බලාගෙන. අපි කලින් කිව්වේ පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක කියලා හඳුන්වනවා. දෙවෙනි පොයින්ට් එකේ ඉන්නෝනේ හට ගන්න නැතිව පුෂ්ප කියන එක ඔයාලගේ විදිහට කලින් එක බලාගෙන හදන්න. හතරයි කාලයි. තව වෙලා නැහැ. තියෙනවා. ඔයාලා ගෙදර ගිහලා පහද පහම ආන්න. පහ. බලමුකෝ. පහ ඉදි කරමු try කරමු. නෑ බෝඩ් එකේ කේස් එකක් වනේ අපිට. එල්ල ගන්න කියලා. ලියවද? බලන්න මොකද ලියුවේ? පුෂ්ප හටනවා. ඒ හරිද? හොඳයි. ඊළඟට අපි කතා කරන්න ඕනේ මේ පුෂ්ප හටගන්න නැති එව්වයි හටගන්න ඒවට උදාහරණ. ඒ කියන්නේ සපුෂ්ප ශාක සහ පුෂ්ප ශාක වලට උදාහරණ. ඔයාලට පොතේ තියෙනවාද ක්‍රියාකාරකමක්. අපි ඒකත් කරමු. ඊට කලින් ඔක්කොම නැගිටින්න.
හරි. හරි නෑ පන්නන්න යනවා. හරි. එළියට යන්න ඔක්කොම. පොතත් අරන්. නෑ මම කටුකොල ගෙන්න කිව්වා. ගෙනවද? ඔක්කොම දෙනවා. කටුකොලයක් අරන් එළියට එන්න. ඔලුත් පොතක්ද? හරි. පොලක් කොලයක් හරි පොතක් හරි පත්තර පිටුවක් හරි ගමන්නේ අරගෙන එළියට වහින්න ඔක්කොම. ඔව් පෑනක් ඕනේ. අපි අනාගතේ අපිත් එක්ක සම්බන්ධ වෙන යාළුවන්ටත් පේන්නේ වැඩේ කරමුනේ. මේ පැත්තට හරවලා. පේනවද? හ්ම්? නෑ මොකුත් උන්නේ. හරි. ඔක්කොම එළියට ආවනේ. අර ගැහෙනව නේද? මම ආවත් තියෙනවා. හායි. හරි. දැන් අපි එළියට ආවේ. ශාක ඉගෙන ගන්න නෙමෙයි. මේ සපුෂ්ප ශාක වලට අපුෂ්ප ශාක වලට උදාහරණ බලන්න. දැන් බලමු. මේ මොකද්ද මේක? සමම්බිච්චනේ. හරි. සමම්බිච්ච ගහේ මල් හැදෙනවද? හැදෙනවද? එහෙනම් වගුවක් ගහගන්න. සපුෂ්ප ශාක අපුෂ්ප ශාක කියලා. මම බලමු තියෙන ඒවා. මේකේ ගස් නෑනේ. මේකේ මුන්නේ ඉස්කිඩියෝ නෙමෙයි. දිරාද මම මාළු ගන්න. ඒ කොතන මුන්ගේ සාරිය? මේ බෝගන්විලානේ. ඒකේ මල් හැදෙනවද? බලන්න. ලියන්න. කාටුවට ලියන්නේ කටුකොලේ කටුවට තමයි ලියන්නේ. ඒක මාරු. මෙහාට තමයි අවුල තියෙන්නේ. හරි දැකලා නේද? හරි. මේ නෙළුම්ද ඕලුද මන් දන්නේ. ඕලුද නෙළුම් මානේ. හරි. මල් තියනවනේ කොහොමත් ඒකේ. තියන්නේ ඉතින් දැන් අපි මෙතෙන්ට ආවේ මොකටද? අපි බලන්නේ අපි වටේ තියෙන ගස් වල මල් හැදෙනවද නැද්ද? හැදෙනවද නැද්ද කියලා බලලා පිපා වගුව පුරව ගන්න යන්නේ අපි. නෑ මේ විදිහ හොදන්නේ ඉගෙන ගන්න. නෑ ඉඳගෙන ඉගෙන ගන්න. උඹන් තව මොන හරි ගහ. අර මොකක්ද අර මල ගාඩ්නියද? රෝසද? රෝස මල් ඉතින් කොහොමද? රපුටන් ගහේ මල් හැදෙනවද? දැන් මල් හැදෙන්නේ නැති ගස නැද්ද එතකොට මේ? අපුෂ්ප ශාක නැද්ද? බලන්න මල් හැදෙන්නේ නැති ගස්. මොකද්ද? අන්න මේවා තමයි මීවන කියන්නේ. මේක එක එක ಜಾති තියෙනවා ඈ. ඔව් මේ වගේ එක එක ಜಾති තියෙනවා. එක එක විදිහට තියෙනවා. මීවන වල මල් හැදෙන්නේ නැහැ. කවදාද මේ මල් දැකලා තියෙනවද? ඔය වතුර වැටෙන තැන් වල හැදෙන්නේ. මල් දැකලා තියෙනවද? ඔව්. ලිංගාව නාලිංගාව ලිං ඇතුළෙත් ගොඩක් තියෙනවා. දැන් මෙතන බලන්න මේ වතුර වැටෙන්නේ නැද්ද? අපෙත් තියෙනවා ගොඩක්. මේ දියසෙවලත් එක්කනේ වතුර වැඩිපුර වැටෙන තැනක හැදලා තියෙන්නේ. මීවන ගස් හැදෙන්නේ ගස්ලු මල් හැදෙන්නේ නැහැ. ගස් හැදෙනවනේ මීවන. හරි. ඔව් ඒ කියන්නේ මීවන වර්ග ගොඩක් තියෙනවා. ඉතින් අපිට ඕල් එහෙම මං අදමයි. මල් හැදෙනවද? ෂුවර්ද? ආ ඒක අපි කියන්නේ නැතිමු. ඒක එච්චර අපි රූපේ දන්නේ නැහැනේ. ඔයාලා දන්නේ නැද්ද? නම. ඔය තිබ්බ රූපේ තිබ්බ. බා පානේ. ඒ වගේ. නම එහෙනම් වෙන එකක් ඇත්තේ. මේ වගේ. මේවා. මේවා.
ඒව මල් හැදින්නේ නැහැ තමනි. ඒ වගේම නෑ අපිට මේ මෙතන නෑනේ උදාහරණයක් විදියට. ඒක අපි දැනට කොටුරු ලියාගමු. අරකට දාන්න නැතුව ඉමු. අපි නෝට් එක. මීවන ජාති ගොඩක් තියෙනවානේ. දැන් මීවන මේ වගේ විතරක් නෙමෙයි තව ගොඩක් ලොකුවට හැදෙන ඒවා යනම නම් තියෙනවා. ඒතර අපි ඔක්කොම නියෝජනය කරන්න මීවන කියලා එකක් ලියනවා. හරි. හරි. රත්මල්. මේ මොනවද මේ රම්පේද? මොනවද? රම්පේ වගේ තමයි. මේව ගැන අපි කතා කරන්න තියෙනවා. නෑ ඒක ගැන නෑ. ඒ වගේ. මේ ගහ මොකක්? ඔව් මල් වලින් නම ඕනේ අපිට. හරි. මේ පොල් ගහේ මල් තියෙනවද? පොල් මල දැකලා තියෙනවද? දැකලා තියෙනවද ඔක්කොම? මොනවා වගේද? පොල් මල් පාවිච්චි කරන වෙලාවක් තියෙනවා. එක් එක් ඒවාට පාවිච්චි කරනවා. අර වාහන වල ගහන්න පාවිච්චි කරනවා. මිනිහ ගම මොකද්ද? මන් දන්නේ නැහැ ඒක. දානවද? දානවා. එහෙම ඇති. ඒ කියන්නේ ඒක නිකන් සංස්කෘතිකමය වශයෙන් පුවක් මල් පාවිච්චි කරන අර ඔය ගොඩක් ඔය ආගමික වැඩවලට පාවිච්චි කරනව නේද? පොල් මල් පුවක් මල්. ඒ අර යකුවන්නත් පාවිච්චි කරන පුවක් මල්ද මොකක්ද? මේවා. ඒක නම දන්නවද? ඒ එකම බයස් හිතෙනවා ටික. ඒ නායක ගෙදින්නක් තියෙනවා ඒකේ. මේ මල් දැකලා තියෙනවද මේ වගේ? මේක මල් හදනවා? දන්නවා දන්නවා. අරකට එහෙනම් දන්නේ නැහැ. අනේ උන්ට ඕනේ නැහැ උන් පිට බලා ගන්න. පොල් ගහ ලියපුවා. කෙහෙල් ගහ. මල් හැදෙන්නේ නැතිව නැද්ද මේ? කෙහෙල් ගහ ලියුවද? ඇයි? හ්ම්? රෝටන් වල හැදෙනවද? කෝටන් වල හැදෙනවද? මම දැකලා නැහැ. කෝටන් අර කොලේ ලස්සන හින්දා නේද හදන්නේ? පිට විනාඩි 5ක් විතර තව බලමු මොනවද ගස් ලියන්න එහෙනම්. ඒක කරවිච්ච වගේනේ. නම් ඒ ගෙඩියන්නේ. නහයනේ මගේ මේ දවස්සේ කනේ හිරෙන්න ගත්තා. කඩි මොකෙද සතෙක් හිටියම් තියුණා. කිනු දුල්ලේ මම දෙවෙනි පාර ඔය. ඇහෙන්නද දැන් මේක නැහෙන්නේ නැහැ වාගෙට ඇහෙන්නේ. අරග ඒ කියන්නේ සිසර කියලාලුවේ. දැන් කන ඇහෙන්නේ බුදුමයි කිව්වා වගේ. දාලා ඇද්දා. ඉතින් ඉවරලා කරු පේනව නේද කියලා අහනවා වගේ. මේක කූඩුද? හරි. මොකක්ද ඒක නම? කහමල් කියන්නේ අර මේ අරලිය වගේ කියන්නේ කහ පාට. අපිට දැන් උදාහරණ කොච්චර තියෙනවද? අච්චුපතියක් තියෙනවා. අපුෂ්. අඹ. අඹ. අපිට අපුෂ්ප ශාකටියක් හොයාගන්න නැහැනේ. අපි දන්නනේ ක්‍රෝටන් වල හරියටම හැදෙනවද නැද්ද දන්නේ. නෑනේ. මම අපුෂ්ප ශාක වල වැරදින්න පුළුවන් අපිව ලියන්න තියෙන තියෙව. ඔතන ඉන්න එක විතර ලියමු. ඈ? ලියන්නකෝ දැනට කොහොමද මම දැකලා නැහැ මම හදනවා. දැන් බලන්න අපිට මොනර කුඩුම්බිය වගේ ගහක් තියනවද කියලා ළඟ පාතක. තියෙන ගැලවලා. ගලවලා තිබ්බද? මොනර කුඩුම්බිය. මේ පොල් පලා නේද මේ? මේක මල් හැදෙනවද? මේ මල් තියෙන්නේ. මේවා අපි ලිව්වද? දැන් ඇද්ද උදාහරණ? මොනවද ඒ?
නම දන්නේ නැහැ. අපුෂ්ප ශාක තමයි නැත්තේ. ඒකනේ මල් හැදෙන්නේ නැතිව ගොඩක් නම් දන්නේ නැහැ මෙතන තියෙනවා අපි. අර වගේ මල් හැදෙන්නේ නැහනේ. පොඩි එළ ඔව් හැදෙනවා. මෙහෙමයි. අං ආ මඩු කියලා ගහක් තියෙනවද දන්නවද? මඩු වල මල් හැදෙන්නේ නැහැ. පෙරළු මල් හැදෙනවා. සයිප්‍රස් අර මේ සයිප්‍රස් කියන්නේ ලංකාවේ ගහක්ද? මේ රටින් ආපු එක. අර නත්තල් ගස් එහෙම හදන්න පාවිච්චි කරනවනේ. අර මෙහෙම මෙහෙම මේ නුවරඑළිය පැත්තේ ගියාම දකින්න තියෙනවා. ආය තියෙනවා. ඈ තාම මොනවද එහෙම වල දාන්න මං හිතන්නේ නැති ඒවා. පාසී වල හැදෙන්නේ නැහැ. සැල්වීනියා උදාහරණ තියෙනවා පොතේ ටික බලමු අපි. අවුෂ්ප රාග අපිට මෙතන හොයාගන්න නෑ නේද? පොතෙන් බලමු ඒ ටික. ඒක මේ බෝවින්ලා જાතෙන් නෙමෙයිද? බෝවින්ලා තමයි. අටු නෑ නේද? නම දන්නේ. හැදෙනවනේ ඒක. හ්ම්. අරලිය හැදෙනවා. අපිට දැන් හැදෙන ඒවා තියෙනවා. හැදෙන්නේ නැති ඒවා නෙවෙයි. ඔව්. දැන් පොඩ්ඩක් කල්පනා කරන්න හැදෙන්නේ නැති ඒවා ගැන. හැදෙන්නේ නැති ඒවා පොඩ්ඩක් බලන්න. දේවල් හැදෙනවනේ. හරි. මෙන්න මල් පිපෙන්නේ නැති ඒවා හොයාගන්න නෑනේ අපිට පේන්න. මේ වගේ හැදෙන මේ නවකද? එතන. හරි අපි දැන් පොතේ තියෙන ටික ලියා ගන්න යන්න. ආ. දැන් අච්චු පොතේ ගහන්න වගුවක්. කොහමද පිටිනව නේද? හැදෙනවා. ඒ වැඩිය පේන්නේ නැහැ. හරි. දැන් මෙහෙම කරන්න ඕනේ. ඔයා දැන් කටුල ලියාගත්තේ තියෙන්නේ. ඒක එහෙමම තියාගන්න. අපි අර අච්චු පොතේ තියෙන ඒවත් එක්ක ලියන්න ඕනේ. ඒ හින්දා මේ වගුව ගහන්න. ඔයාලා ගහගත්තා වගේ රුල් කියලා ගහන්න. වගුව සම්පූර්ණ කරන එක බොහෝට හෝම්වර්ක් එකක් වෙයි ඈ. මම හිතා මේ ටික හදාගන්න නම් ආයේ තිබ්බ විදියට. කටුවට පොතේ එහෙම එහෙම තියාගන්න. අලුතෙන් ලියන පොතේ ලොකුට වගුව ගහන්න. ඔයා දැන් අච්චු පොතේ ටික මෙතන වෙන් කරගමු. ඔයා ගෙදර ගිහිල්ලා ඕකේ තියෙන ටිකයි අය ඔයාලට මතක් වෙනව තියෙන ගෙදර ගියාට පස්සේ ඒවා ලියන්න ඒකේ. ඔව් ගෙදර ඒවත් බලන්න. පිට ලයිට් එකක් නෑ නේද? ලයිට් එක ස්විච් එක. ඈ? හරිද? අනේ ලයිට් එක දැම්මම මේක දිලි දෙන්න ගන්නවා නේ. එතන ඔයාලට පේන්නේ නැති දිලි දෙනවා. අවුලක් නැහැ මෙතන ලියන්න නැතුව ඉමු. මෙතන ලියන්න නැතුව ඉමු. කොහොමද මෙහෙ ලියන්න අමාරුයි හෙල්ලෙනවා. මේ හරිය. දැන් හරි. ලොකෝ ගහන්න. ඔව් එහෙවනේ. දැන් බලන්න අච්චු පොතේ තියෙන උදාහරණ මට අච්චු පොතක් දුන්න. ඔයාලට එන්නේ නැහැ නේද අලුත් සිලබස් එක? ඔයාලා පරණ ළමයි එතකොට. 6 වසරට එනවා මං හිතන්නේ. මේකේ තියෙනවා රෝස තියෙනවා මීවන වර්ගයක් තියෙනවා ඉද්ද ගාඩිනියා කූඩළු ආයේ මීවන జాතියක්ම තියෙනවා. ගහමු. ඔයාලා ඉස්කෝලේ මෙහෙම කරේ නැද්ද? ඉස්කෝලේ එක දවසෙ ගියේ. උගන්වනවද මේක? දැන් ඔයාලට මෙහෙම කරද්දී තේරෙන්නේ අරහම කරද්දී තේරෙන්නේ. එහෙම කරද්දී ආසයි නේ කියලා. නෑ එච්චර.
මගුල් ගහගත්තද? එහෙනම් අච්චු පොතේ තියෙනව බෙදාගෙන යන්නකො මේ අච්චු පොතේ බෙදලා තියෙන එක බලන්න නැතුව බෙදාගෙන යන්න. මම වැඩි පහක් දෙන්නම්. වැඩි පහ පහ වුණොත් ඔයයි ගෙදරදී කරන්න ඕනේ ඈ. ඒ කියන්නේ අච්චු පොතේ තියෙනව ටික බෙදලා දාන එකයි. මේ අපි ඔය කටුරු ලියාගත්තේ තියෙන්නේ. ඒකෙත් අච්චු පොතේ තියෙනව ඕනේ. අච්චු පොතේ නැතිව ටික ලියා ගන්නත් ඕනේ. ආයේ ගෙදර ගිහිල්ලා බලන්න. ඕක CR ෆොටෝවක් ගත්තා ඒක හිම ඉතුරු කරලා තියන්න මේ මතක් වෙනවා ලියන්න. ගෙදරදී වැඩ තියෙනවා ඈ. මාදයන් නෙවෙයි නම් ටික ලියන්නේ. අපිට ඊළඟ පාඩමේ මැජික් පෙන්වන්න තියෙනවා. ඔව්. දෙවෙනි පාඩම. හ්ම්. අපිට කොටස් අනිවාර්යෙන් අද ඉවර කරන්න ඕනේ. ඔයාලා හැම පහට දෙක්කන් යන්නේ. පහේ කාලුන තවලා නැහැ. ඔයාලට එපා වෙලා නැහැ නේ ඉගෙන ගන්න එක. එපා වෙලා? නෑනේ. එහෙනම් ගන්න. ඌ අර ගහක් ගලවන් වෙලා තිබ්බේ කොහේ ඒක? මේකේ ලොකු එකක් හොයාගන්න නැතිව දැන් ඒකේ මුල් පේන්නේ. ඕ කොහෙන්ද ගත්තේ මේක මං ගන්න. මේවද? මොනවද ඒ නම? ගෙටර. අනේ නේ. තනින් දැන් ඇවිල්ලා නේද? ෆොටෝ එකක් ගහගෙන යන්න. ආ නෑ ඒත් අතම තියෙන එකමයි නේ ඉතින්. හ්ම්. නෑ මේක දැන් අපිට මුදුන් මුල පෙන්වන්න විදියක් නෑ. අතන පොල් පොළ ගහක් තිබ්බ හැබැයි. දැක්ක තිබ්බා. ඔයාලා ලියන්න මං ගහක් හොයන් එන්න. ආ තියෙනවා. හිටපු ගහක් දන්නේ. ආ දෙකක් තුනක් තියෙනවා දැන්. දැන් ගස් කෙනෙක් හොත් කතා කරන්නේ ගස් තියෙනවා. හරි. ඇති නේද වෙලාව අපි ගෙදර ලියමු තුරු ටික. මොකද අපිට මේ වැඩි ඉවර ගන්න එපා පහයි තුනම. ආ හොඳයි. බේතුල හැදෙන්නේ නැහැ. ඔයා රූපෙ දීලා තියෙනවනේ පොතේ. හැදෙන්නේ නැහැ. එහෙමයි ලිං වල හැදෙනවා මීවන જાති. මේල් දෙත් තියෙනවා. පෙන්වන්න යන්න බෑ. මට ඔයාලව ෂුවර් නෑ. හරි. ඔයාලා ගෙදර ගිහලා මීවනක් ගස් බලා ගන්න. ලිදේ තියෙනවා. මෙතන ලිදේ තියෙනවා පෙන්වන්න යන්න බෑ. නෑ අපිට වෙනස් ඒවා තියෙනවා. අර බෙදිර බෙදිර යන්නේ. ලිං වල තමයි ගොඩක් කරලා තියෙන්නේ ඒක. හරි. හ්ම්. ඔව්. අර වතුරට යන පැන් වල තමයි ගොඩක් හැදෙන්නේ ඔක. කොහෙද මේ? එළවල. ඔබේ පැත්තේ තියෙන ගොඩ. ආ රබර් හරි මොනවා හරි ගස් තියෙනවනේ ඉච්චරයි. බලන්න අපි ඊළඟට තියෙන්නේ සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් කතා කරන්න. පාට් එක පොඩි මට ඔයාලට ෂෝට් නෝට් ගන්න එකයි අනිත් ටිකක් කියන්න තියෙනවානේ. ඉක්මනට යන වැඩ ඉවර කරමු. දැන් මෙහෙමනේ අපි දැන් ගස් බැලුවා ගස් දැක්කා. මල් හැදෙනේව දන්නම් මල් හැදෙන්නේ නැතිව දන්නවා. හරි මේක කතා කරුටි දන්නවනේ. අපි දැන් කොතනද ඉන්නේ? අපි දැන් කොතනද ඉන්නේ? අපි ඉන්නේ මෙතන.
හරි පාඩම කොතනද ඉන්නේ? අපි මේ වෙද්දි එක කෑල්ලක් ඉවරයි. මොකද්ද? සපුෂ් පපුෂ් ඉවරයි. ඉවරටම ඉවරයි. ඒක දැන් දන්නවා. අපි උතරම දන්නවනේ. තව එකට කියලා දෙන්නත් පුළුවන් නේ ඊළඟ සතියේ එක්කනට. හරි. මේ දැන් කියන එකත් ඊළඟ සතියේ එක්කනට කියලා දෙන්න ඕනි. පුරුදු වෙන්න ඕනේ කියලා දෙන්න. හරි. දැන් මෙහෙමනේ. අපි දැන් ගස් ගැන බැලුවා. ගස් දැක්කා. ගස් ගැන කතා කරා. දැන් සපුෂ්ප ශාක දන්නවනේ අපි. සපුෂ්ප ශාක හැම එකක්ම එක වගේද? හොඳම උදාහරණය මොකද්ද? මේ පොල් ගහක් තියෙනවා නම් හරි තිබෙන යම ගහක්. එක වගේද? නෑ. දැන් මේ තියෙන පොල් පලා ගහ. මේක පොඩිනේ. මේකත් සපුෂ්ප ශාකයන්නේ. අම ගහ කියන්නේ මොකද්ද? ලොකුයි සපුෂ්ප. ඒක පොඩි ඒක ලොකුයි. හැබැයි දෙකම සපුෂ්ප. සයිස් එකක් වෙනස්. පොඩි 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 ගස් තියෙනවා මල් හැදෙනවා. ලොකු ලොකු ගස් තියෙනවා. ඒකෙත් මල් හැදෙනවා. සල් ගස් එහෙම දඩ මහ විශාලයිනේ ගස්. මොනකුළු මේ පොල් පලාගේ එන පොඩි ගස්. ඒකෙත් මල් පිපෙනවා. දැන් බලන්න සපුෂ්ප ගත්තොත් ඒව එක එක සයිස්, එක එක විදිහ, එක එක හැඩේ, එක එක පාට. කඳ ගත්තොත් කඳත් වෙනස්. කොළ ගත්තොත් කොළත් වෙනස්. වෙනස්කම් තියෙනවනේ උනතරම්. හැබැයි ඒ හැම ගහකම අනිවාර්යෙන් තියෙන කොටස් ටිකක් තියෙනවා. කඳක් තියෙනවනේ, මුල් තියෙනවනේ, ගෙඩි හැදෙනවනේ, මල් හැදෙන ඉඳන්නේ කොහොමද? සපුෂ්ප කියන්නේ. මල් හැදෙනවනේ. ඒ වගේ හැම එකේම තියෙන දේවල් ටිකක් තියෙනවනේ. දැන් කතා කරන්නේ අන්න ඒ දේවල් ගැන. අපි නෝට් එක චුට්ටක් ලියලා කතා කරනකොට කතා කරලා ඉනවා. ඔව්. අනන මල හැදෙන්නේ. හැදෙනවනේ. අර වැඩිය දකින්න නැතුන චූට් මහන් කලක් හැදෙනවා. අර අපිට වැඩිය නෝට් වෙන්නේ ඒක මේ වෙලා යනවනේ. හැදෙනවා තමයි. පදවල හරි. ඒක ඔයාලගේ හෝම්වර්ක්. ඔයාලා ගෙදර ගිහලා අම්මගෙන් තාත්තගෙන් අහලා බලන්න. අයියගෙන් අක්කගෙන් අච්චිසින් ඔක්කොගෙම අහන්න. එහෙම බලලා ඔයාගේ වගුව පුරන්න. අන්න සිපෙනවනේ. මෙහෙම කරන්න ඔයාලා. ඔයාලා පොත ගන්න. හරි හොඳ එළිය තියෙන වෙලාවක් බලලා එළියට හරි කැලේට හරි යන ගමන් වගුව තියනවා ලියනවා. පරීක්ෂණයක් කරනවා කියන්නේ නිකන් ඕන අර එහෙම පේන්නේ මොකක්ද අර තියෙන අත්කාචන්නේ. ඒ උතන කියලා මෙහෙම බලනවා. මල් පිපෙනවද? මල් නැද්ද? එහෙම බල බල යන්න. කැමති දෙයක් කරන්න ඒක. කියන්නේ මෙහෙමයි. ඉගෙන ගන්නවා කියන එක නේ ඔලුවට ගන්න අවුල් දෙයක්. දැන් අපි මේක ඉගෙන ගත්ත ඉංග්‍රීසි මෙතන කිව්වේ. එන ආතල් වැඩක් මේක. ඇත්ත ඇත්ත එන ආතල් මේක. අර අවුල් කරලා තියෙන්නේ අපි ඉස්කෝලේ උගන්වන්නේ. ඉස්කෝලේ අනිත් පන්ති වල ගොඩක් කරලා. දැන් අනිත් පන්ති වල මෙහෙම කරන්නේ නැහැ නේද? අර මෙහෙම කරද්දී ඔයාට එපා වෙන්නේ නැහැ මට එපා වෙන්නේ නැහැ. වැඩි ඉතින් ලස්සනට යනවා. ඉතින් මේ තමන් විදිහට හොයාගන්න එහෙම ඉගෙන ගන්න. හරි ඒක වැඩක් නැහැ. පාඩවල දාලා නැහැ නේ. එතට හරි. දැන් අපි මං කිව්වේ එක එක සයිස් එකේ සපෝට් ප්‍රශාග තියෙනවා. එක එක විදිහ තියෙනවා. ඒ වගේ ලක්ෂණ තේනේ වෙනස්. හැබැයි හැම සපෝට් ප්‍රශාගයකටම තියෙන කොටස් ටිකක් තියෙනවා. ඒව ගැන දැන් කතා කරන්න යන්නේ. හරි. මං සපෝට් ප්‍රශාගයක් අඳින්නම්. මෙහෙමයි. මගේ චිත්‍ර ගැන මම වගකීම් බාරගන්නේ නැහැ. පොඩ්ඩක් කැතයි. අපි දැන් සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්නේ. මේ ලියුවොත් පේනව නේද? ඔයාලා මේක අදින්න එපා දැන් බෑ. ඔයාලා ලියන්න ටිකක් තියෙනවා. අච්චු පුතේ තියෙන එක අදිමුනේ ඒක ලේසියිනේ අපිට. අද අච්චු පුතේ තියෙන්නේ. අප්පට සිරි ඒක අදින්න බෑනේ. මම චිත්‍ර කරේ ඒ වුණාට ඈ. චිත්‍ර කරන කට්ටිය ඉන්නවා. උඩින් පටන් ගමුනේ අපි අද. නටන්නත් පුළුවන්. නටන්නත් පුළුවන්ද ඔයාලට? නැටුම් තරගයක් තියෙනවද? කට්ටිය සින්දු කියන්න, කට්ටිය නනන්න, කට්ටිය චිත්‍ර අඳින්න.
පස්සේ දවසක කරමු. මටත් විභාගය ඉවරුනහම. ඔයාලා ඔක්කොම එක පන්තියේද? ඉස්කෝලේ පන්ති කීයක් තියෙනවද? නෑ නෑ මම කියන්නේ මේ 7 ශ්‍රේණියේ පන්ති කීයක් තියෙනවද? ආ අපේ තිබ්බා 7ක්. ඔව් එහෙම තියෙන්නේ නැද්ද ඔයාලා? ආ. හ්ම්. අපේ ABC නෙවෙයි තියෙන්නේ 1 2 3 4 5යි කියලා. ඒ ගාක් කියලා වලට පේනව නේද? මලක් තියෙනවනේ සපුෂ්ඨශා කියන්නේ. බලන්න. මේ මලක් ඈ. මල පොඩ්ඩ අස්වාභාවිකයි. පේනවනේ පිටිපස්සට. නතර වෙනවද දන්නේ නැහැ. ඒකට තියන්න. හරි ලොකුට අතින් තිබීමට අපට. ගෙඩිත් තියෙන්න එපා මේකේ. ගෙඩි. ඒක නේ මුට්ටියක් වගේනේ. මෙන්න පොළව. මේක හරියට නුර පාර වගේ කියන හොඳ තියාගන්න. මොකක් වගේද? නුවර පාර වගේ තමයි මේ ලොකු එක. අනිත් ඒවා මොන වගේද එතකොට? ලොකු එක නුවර පාර වගේ අනිත් ඒවා මොන වගේ? ඈ? දැන් අපි ඉන්නේ අතුරු පාරක නේද? ආ ඒවා අතුරු පාරවල් වගේ කියලා. ඒක වැදගත් ඊළඟට. ඔක්කොම කැලේ තියෙනව නේද අපි? බලමු. හරි. දැන් මම මේ කොටස් නම් කරනවා. ඊට පස්සේ ඔයාලා මේ ටික එකට එකට අරගෙන බලන්න මේකේ තියෙන ඒ කොටස් තියෙනවද කියලා. හරි. දැන්ම නෙමෙයි මම නම් කරාට පස්සේ. දැන් මෙහෙමනේ. මේ කියලා දෙන්න දෙයක් නැහැ නේ ඇත්තටම. මේ කැලේ දන්නවනේ ඔයාලා. ආ කොහොමද ඔයාලට කියන්නේ නිකන් එච්චරයි. ඉවරයි. ආපීරඩි 40 කට. හරි. ඇයි අපේ සර් කෙනෙක් හිටියා. කියන්නේ අපිට ඒ ලෙවල් වලද මේ කම්බයින්ඩ් මැත්ස් කියලා එකක් තියෙනවා. ගණන් වල ඊළඟ ලෙවල් එක. මේ එනවා මම පන්ති හිටපෙකින් නෙමෙයි ඇත්තටම. පන්ති ඉන්නව නෑ මං. මං ඒ ලෙවල් ඉතිහාසයේ සතියක්වත් මං පන්ති දීලා නෑ. ඉස්කෝලේ යනවා පන්ති දින්නේ නෑ. වෙනද නේ අර නිකන් අමතර වැඩ ගොඩක් කරා ඔය සංගම් වල. එහෙම සීන් ටිකක් තිබ්බා. කාලකේ නෑ. එහෙම කරේ. එතකොට පන්ති හිටියේ නෑ. මාව පෙන්වන්නත් බැ ගුරුවරුන්ට ඒ හින්දා. ඔයාලටත් එහෙම ඇතිනේ නැද්ද? පන්ති ඉන්න දුන්නම කේස් නෑ. ඈ? සීරියස්ලි? ලකුවෙද්දි බලන්න. හරි. වරයා එනවා උගන්වනවා ඊට පස්සේ කණ්ණාඩිය මේසෙට තියලා යනවා. කණ්ණාඩිය මේසෙට තියලා ගිහිල්ලා නම් ආයෙ එනවා. කණ්ණාඩියට නැතුව ගිහිල්ලා නම් ආයෙ එන්නේ නැහැ. හරි. ඒක වැඩක් නෑ දැන්. බලමු මේක.
උඩින්ද පටන් ගන්න යටින්ද පටන් ගන්න. උඩින්. හරි. ඔයා දැකලා තියෙනවද ගස්වල උඩම තියෙන මේ වගේ පොඩි දල්ලක්. ඒක නමක් තියෙන අග්‍රස්ත අංකුරය. ඉගෙන ගත්ත කිව්වනේ ඉස්කෝලේ. ඒකට නමක් තියෙනවා. අකුරු ගැන වා කියන්නේ අකුරු ගැතයි අග්‍රස්ත අංකුරය. හරි. ඒ වගේම දැකලා තියෙනවද අතු ගානේ චූටි චූටි කොළ පාට දළු වෙන්නේ. එතන අත්තක් හැදෙන්නනේ. අංකුරයක් කියන්නේ නැතර මොකද්ද? අලුතෙන් හැදෙන්න පටන් ගන්න එක නේද? ගහ උඩට හැදෙන්නේ අංකුරයක් එන්නේ. ඒ වගේම අර අතු බෙදෙන තැන් වල චූටි චූටි අර කොළ පාට එන්නේ මොකටද? අලුතෙන් අත්තක් හැදෙන්න. ඒක අංකුරයක්. ඒ අංකුරේ නමක් තියෙනවා. මොකද්ද? ඇයි ඒකට පාර්ශ්වික අංකුර කියන්නේ? පැත්තෙන් නේද ඉන්නේ. පාර්ශ්වය පැත්ත කියන අදහස දෙකම එකක් නේ. වනිතා පාර්ශ්වය. දැන් ඉස්කෝලේ පන්ති දෙකට බෙදලා ඉන්නේ ඔයාලා. යන ළමයි වෙනවා පිරිමි ළමයි වෙනවා. වනිතා පාර්ශ්වය වෙනම පිරිමි පාර්ශ්වය වෙනම එකට තියන්න බෑනේ. හරි. කොමාරි මේවට නමක් තියෙනවා මොකද්ද? මට අකුරු මතක නෑ. පාර්ශ්විකනේ. අකුරු හොයන්න පුළුවන් නේද? මේවට තව නමක් අංකුරනේ. කක්ෂීය අංකුරනේ. කක්ෂිකද? කක්ෂීය අංකුර කියලා එකක් තියෙනවා. මොකද කිව්වේ? කක්ෂීය අංකුර. දැන් ඔයාලට පයිපරේ අහන්න පුළුවන්. පාර්ශ්වික අංකුරේ නම් කරන්න නෙවෙයි කක්ෂීය අංකුරේ නම් කරන්න කියලා. ඔයාලා දැනගන්න ඕනේ කක්ෂීය අංකුරේ පාර්ශ්වික අංකුරේ කියන්නේ මොකද්ද? එකක්. දෙකක් නෙවෙයි. ඒක ලියන්නේ නැහැ මේ මම ලියන්නේ මට කම්මැලි. අනිත් නම ලියන්න බෑ. දැන් නෙමෙයි මම නෝට් එක දුන්නට පස්සේ ආයෙ මොනවද තියෙන්නේ? ගහේ කොළ තියෙනවානේ. අර ගහේ කොළ කියද්දි කොළ කියන කැතය වගේනේ. පත්‍ර කියන්නේ. මල කියත් නියම් මල පයින්වත් වගේ අදහක් කියනවා. පුෂ්පයන් හරි වචන. අරක පරිනවට කැතයිනේ. ගෙඩිය. ගෙඩිය ගම කැතයිනේ. පල. හරි. ඇයි අතු? ගහේ අතු තියෙන්නේ. ඒකත් තියෙනවා. මේ කඳ. ගහේ උඩට ඉගෙන අපි කතා කරන්නේ. හරි අපි දැන් බලමු යතන කියලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. වෙන නෑ නේද කැඩි? හරි. මම මේ දිග එක මොකද්ද කිව්වේ? මම එහෙම කිව්වේ නෑනේ. මග නුවර පාර වගේ කියලා. බොරුනේ කියන්නේ. ඇයි බොරු කියන්නේ? මං මේක මුදුන් මුල කියලා තාම කිව්වේ නෑ. ඔයාලා දන්නවද? සදන් තියෙන්නේ මගේ මේක නුවර පාර වගේ කියලා. දැන් මෙහෙමනේ. නුවර පාරේ යද්දි අපිට හම්බ වෙනවා නේ නිකන් මේ පැත්තට පාරවල් පොඩි පොඩි. හොයන්න. දැකලා තියෙනවනේ. ඒක මොනවාද? ඒක අතර පැත්තෙන් කියන අදහසින් පාරිශ්ක කියන අදහස එක්ක මේ මුල් මේ ඔක්කොම මුල්නේ. අර නුවර පාරට අපි නමක් දෙනවා මුදුන් මුල කියලා. අර දේවදිනේ මීරියම් පාර වගේ පොඩි පොඩි අතුරු පාරවල් ඒවට දෙනවා මේවා නේද? ඒවට නමක් තියෙනවා මොනවද? පාරිශ්ක මුල් කියලා. කියමු. පාරිශ්ක මුල්. නෑනේ. මුදුන් මුලට ඉරක් කාලා පාරිශ්ක මුල් කියලා. මටත් බෑ. අවුලක් නෑ මටත් එක්ක තමයි කොහොමද මේ විදියට. මේ ඇවිල්ලා මොනවද? හරි මෙහෙම එකක් තියෙනවා දැන්. එය පහටලු. පසට පල්ලෙන් තියෙන මුල් ඔක්කොටම නමක් දීලා තියෙනවා මොකද්ද? මූල පද්ධතිය. ඒ කියන්නේ මුදුන් මුලයි පාරිශ්ක මුලයි කියන ඔක්කොම සෙට් එකට මූල පද්ධතිය කියලා කියනවා. මේ තියෙන්නේ
පහෙන් පහෙන් වාය. පසෙන් උඩට තියෙන ඔක්කොම නමක් තියෙනවා. මොකද්ද? ඒක එන්නේ හරියට මොකද්ද? ප්‍රරෝහ පද්ධතිය. ප්‍රරෝහ පද්ධතිය කියන්නේ ඒකට. අකුරු මොනවාද? ප්‍ර නේද? ප්‍රරෝහ. දැන් මේ කියලා දෙන්නවට දෙයක් තියෙනවද? තේරෙන දෙයක් තියෙනවද? නැද්ද? තේරුම් ගන්න දෙයක් නැද්ද? මේ කෑලියක් තියෙන කෑලි කියන අපි දැනගන්න ඕනේ අපි. හරි. අපි නෝට් එක හදන ගමන් හදලා ඉවර වෙලා අන්තිමට ඊළඟ සතියේ එක්කනට කියලා දෙන්නේ කොහොමද කියලා. හරි. මේක දැම්ම අදින්න නැහැ වාට අදින්නුත් වෙලා යයි නේ. නෑ. දැන් තව මිනිත් 10 තියෙන්නේ 5ට. නෝට් එක ලියන්න ඕල කරන මිනිත් 10ම. නේද? හරි. මෙහෙම කරමුකෝ අපි. ඉස්සෙල්ලා නෝට් එක හදමු. මාතෘකාව ලියන්න දැන්. මොකද්ද මාතෘකාව? සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. ඊට පස්සේ නවසින් කරනවා වගේ හැදුවා. ඒ කරන්න දෙන්නේ හැටි වගේ. නවසින් කරලා තියෙනවා. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස්. මේ වචන වෙන් කරන්නේ නැහැ නේ. ඔක ඒකෝඩේ ලියන්න එපා. හරිද? ඔක්කොම හරිද? හරි. මොකක්ද අපි ලියන්න ඕනේ? කෙලින්ම ගහලා ඉන්න ඕනද? නෑ. අපි ඉස්සෙල්ලාම කියන්නේ මොකද්ද? සපුෂ්ප ශාක එකිනෙකට වෙනස් කියලා. ඒවා එක එක සයිස් එකෙන් තියෙනවා. ඒවා කොටස් දෙකිනෙකට වෙනස්. කඳ වෙනස්, පත් වෙනස්. ඒක ඇර ලියන්න ඕනේ අපි. ඊට පස්සේ අපි කියන්න ඕනේ ඔය මොන වෙනස තිබ්බත් එකම දේවල් ටිකක් තියෙනවා. හරියට ඔයාලා වගේ. දැන් ඔයාලා ඉස්කෝලේ ගත්තොත් ඔයාලා ඔක්කොම මොකද? 7 ශ්‍රේණියේ ළමයි. එක පන්තියේ ළමයි. හරි. ඔයා හරියට ඔයාලා ඉස්කෝලේ අනිත් ළමයි ඉන්නේ. 1 2 3 4 5 ඔක්කොම ඉන්නවනේ. ඒ ඔක්කොගෙම එක්තරා කොටාසයක් තමයි 7 වසර කියන්නේ. 7 වසර වෙන කට්ටිය 4 වසර නොවන කට්ටිය. හරියට සපුෂ්ප හා පුෂ්ප වගේ. ඔයාලා තමයි සපුෂ්ප වෙන්නේ එතකොට. හරි. එතකොට ඔයාලගේ දැන් ඔයාලා ඔක්කොම එක වගේ. දැන් ඔයාලා පන්තිනවත් තඩි යාළුවෝ නැද්ද? එච්චර එක්කර ඉන්නවනේ. දෙන්නෙක් ඉන්නවනේ. දැන් ඔයාලා එච්චර තඩි නෑනේ. ලොකු උන් ඉන්නවා පොඩි උන් ඉන්නවා. අර හැම ලා පාට උන් ඉන්නවා තද පාට උන් ඉන්නවා. කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ ඉන්නවා. හරි. පණ්ඩිතයෝ ඉන්නවනේ සද්ද නැතු ඉන්න උන් ඉන්නවා. එහෙම ඉන්නවනේ. කන්නාඩි දාන ළමයි ඉන්නවා කන්නාඩි දාන්න නැති ළමයි ඉන්නවා. ඔය විදිහට දාන්නේ. හරි. හරි. කොහොම හරි එක එක විදිහනේ. හැබැයි ඔය ඔක්කොම ඔක්කොද? 7 වසරේ ළමයි. ළමයිනේ 7 වසරේ ළමයි ඈ. අනිත් තුන් ළමයිනේ. හරි. ඔය ඉස්කෝලේ ඔක්කොම ළමයි. හරියට ගස් වගේ. ගස් වල ජාතියක් තියෙනවා 7 වසරේ ළමයි. නෑ ගස් වල ජාති නෑ ඒවා. ළමයින්ගේ ජාතියක් ඉන්නවා 7 වසරේ ළමයි 7 වසරේ නොවන ළමයි. ගස් වලත් මල් පිපෙන ළමයි ඉන්නේ පාර. මල් පිපෙන ගස්යි මල් පිපෙන්නේ නැති ගස්වල ඉන්නවා. හරි. ඒ වගේ ඔයාලගෙත් 7 ළමයි ඉන්නවා 7 නොවන ළමයි ඉන්නවා. දැන් ඔයාලා තමයි 7 ළමයි. ඒ කියන්නේ මල් පිපෙන ළමයි. නෑ මල් පිපෙන ගස්. ඒක සපුෂ්ප ශාක. ඔයාලා ගත්තොත් ඔයාලා හැම එක වගේද නෑ. ගසුත් ඒ වගේ. සපුෂ්ප ශාක ඒ වගේද? එක එක සයිස් එක. ලොකු ඉන්නවා පොඩි උන් ඉන්නවා. එහෙම කන්නඩි දාන්න නැති උන් එහෙම උන් නෑ ගස්වල. ඔයාලගේ ඉන්නවනේ ඒ වගේ එකිනෙකට වෙනස්කම් තියෙනවා ඔයාලගේ. ඒ වගේ ගස්වල වෙනස්කම් තියෙනවා. හැබැයි ඔයාලා හැමෝම මොකද? 7 වසරේ ළමයි. ඒ කියන්නේ සපුෂ්ප ශාක. සහ ඔයාලා හැමෝටම නායක් තියෙනවා කඩක් තියෙනවා දෙයක් ඔක්කොම දෙනවනේ ඒ කැලේ ටික. ඔයාලා හැමෝටම පොදුයි නේද? අන්න ඒ වගේ ගස් වලටත් පොදු කැලේ ටිකක් තියෙනවා. ඒක තමයි කතා කරන්නේ. දැන් තේරුණාද කිව්ව එක? අර උදාහරණෙත් එක්ක. නෑ උදාහරණෙන්ද අවුල් වුණාද නැත්තම්? උදාහරණේ අවුල්ද නැත්තම් නිකන් ඉදෝදයි. හොඳයි. හරි. මෙහෙම ලියමු එහෙනම්. පළවෙනි තරුව
සපුෂ්ප ශාක අතර විශාල සපුෂ්ප ශාක අතර කාගේද පොත? කාගේනේ? අතර විශාල විවිධත්වයක් පවතී. විවිධත්වයක් පවතී. හරිද? ඊළඟ තරුව ඒක තේරෙනවා විවිධත්වයක් කියන්නේ වෙනස්කම් ගොඩක් තියෙනවා. හරි ඔයාලා පන්තියේ ළමයි ආදී ඒ වගේ නෙමෙයි ඒ වගේ. හරි. ඊට පස්සේ ඒවා විවිධ ප්‍රමාණයේ ශාක ලෙස පවතී. විවිධ ප්‍රමාණයේ ශාක ලෙස ඒවා විවිධ ප්‍රමාණයේ ශාක ලෙස පවතී. විවිධ ප්‍රමාණයේ ශාක ලෙස පවතී. ඊට පස්සේ යටින් චූටියට ඒ කෑල්ලක් හරි චූටි බෝලයක් හරි දාලා නිදසුන් කියලා ලියන්න. නැත්නම් උදාහරණ. නැත්නම් උදා නැත්නම් EX කියලා ලියන්න. X ඒවා විවිධ ප්‍රමාණයෙන් විවිධ ප්‍රමාණයේ ශාක ලෙස පවතී. පවතී. යටින් දාන්න මෙහෙම මෙහෙම හරිද? මෙහෙම තරුවක් දාලා ලිව්වේ නේ? ඊට පස්සේ ඔන්න චූටි ටිකක් හරි මොකක් හරි කැමති එකක් දාලා EX හරි මොකක් හරි ලියන්න. උදාහරණ කියන අදහසෙන්. හරි? එහෙම දාලා මොනර කුඩුම්බිය හා මොනර කුඩුම්බිය හා අඹ යනු අපුෂ්ප ශාක වේ. ලිව්වද? ලිව්වද? මොනවාද? සපුෂ්ප ශාක වේ. අර ඒ හින්දා මං කියන්නේ කොහේ අහල් ලියන්න එපා. වරද්දනවා. ලියලා තියෙන්නේ ලියලා නැහැ කිව්වනේ. හරි. සපුෂ්ප ශාක වේ. ඊට පස්සේ මොනර කුඩුම්බිය යනු කුඩා පැලෑටියකි. පැලෑටි දන්නවනේ. කුඩා පැලෑටියකි. නමුත් අම යනු විශාල වෘක්ෂ එහෙම බර වැඩිනේ වෘක්ෂයක් කියන්නේ. විශාල ශාකයකි. ඒවලින්. මොනර කුඩුම්බිය යනු කුඩා පැලෑටියකි. අම යනු විශාල ශාකයකි. මොනර කුඩුම්බිය යනු කුඩා පැලෑටියකි. අම යනු විශාල ශාකයකි. දෙකම ශාකනේ. විශාල ගසයි කියමු. වෘක්ෂයක් කියද්දි බර වැඩි නේද? නැත්නම් කමන්නේ වෘක්ෂයක් කියන්නේ දැන් ගෙම්මට. විශාල ගසකි. වෘක්ෂයකි. කැමති වචන ලියන්න ඔයාලට. ලියාගන්න ලේසි වචන ලියන්න. හරි. හරිද ඒක? වෘක්ෂයකි. නේද සෝරි ගසකි. හරි වෘක්ෂයක හරි දැන්. අර තමන්ට ලේසි වචනයක් තියෙනවනේ. වචන ලියා ගන්න. හරිද? ඉවරයිද ඒක? හරි. අද අපි දිව්වේ දැන් ප්‍රමාණයෙන් පවතී. ඊළඟට ඔන්න ඒවට කැමති නැහැ. ඔයාගේ නිදහස ඒක. වාට ඕන රවුම් කරන්න. කොටු කරන්න පුළුවන්. වලකුලක් දාන්න. කැමති දෙයක් වැඩ කරන්න පුළුවන්. අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාගේ පොත ඔයා ලියන්නේ ඔයාට ලේසි දෙයක්. හරි. ඊළඟට අපි ලියන්න ඕනේ අර දැන් ප්‍රමාණය ගැන කිව්වනේ. ප්‍රමාණය විතර නෙමෙයි කොටස් ගත්තොත් එහෙම
ඒවා විවිධ ප්‍රමාණයෙන් ඇත කියලානේ කලින් කිව්වේ. ඊළඟ තරුව ප්‍රමාණය පමණක් නොව ප්‍රමාණය පමණක් නොව කඳ, අතු, පත්‍ර, කඳු, කඳුළු, කඳ පමණක් නොව ඒ තරුවකද ලියන්නේ මාර්තු ගන්න වෙන පාට ලියන්නේ. කඳ, අතු, පත්‍ර ඉවර. කඳු, කඳුළු, කඳ කඳු කියලා නෙමෙයි ලියන්නේ කඳනේ. කඳ, අතු, පත්‍ර, ඵල හා පුෂ්ප නෑ හා එපා පුෂ්ප හා මුල් හා මුල් පුෂ්ප පුෂ්ප කියන්නේ මල් කියලා දන්නවනේ. පුෂ්ප කියන නමුත් තියෙනනේ. පුෂ්ප හා මුල් යන ආදී කොටස් අතරද විවිධත්වයක් පවතී. යන කොටස් අතරද විවිධත්වයක් පවතී. කණේ යාවු ඉන්නවා. යන ආදී කොටස් අතරද විවිධත්වයක් පවතී. හරිද? හරි. මොනවද උදාහරණ අපි පොඩි කඳේ වෙනසක් විතර ලියමුනේ. තව මෙහෙම කරන්න. මම එක උදාහරණයක් දෙනවා ඔයාලට. ඔයාලා තව උදාහරණයකින් දැන් මම කඳට උදාහරණයක් දෙන්නේ. අර කොස් ගහේ පොල් ගහේ කොද ගත්තොත් කොස් ගහට තියෙන්නේ අතු බෙදුණු කඳක්. නමුත් පොල් ගහට තියෙන අතු නොබෙදුණු කඳන්නේ. ඒ උදාහරණ තමයි මම දෙන්නේ. ඔයා ගෙදර ගිහිල්ලා මුල් වල වෙනසට උදාහරණයක් දෙන්න ඕනේ. තනියෙන් ඈ. හෝම්වර්ක් එක විදියට. දැන් පොල් ගහේ හරි පුවා ගහේ මුල් මොන වගේද? තන්තු වලින් තියෙන්නේ. හැබැයි අම ගහේ වගේ මොන වගේක් තියෙන්නේ? මුදුන් මුලත් එක්ක පැතිරිච්ච මුලන්නේ තියෙන්නේ. අන්න ඒ වගේ තව උදාහරණ දෙකක් ලියන්න ඕනේ. එකක් මම දැන් කියනවා. ඉතින් දෙක ගෙදර ලියන්න ඕනේ හදාගෙන. හරි. නියම ලියමු. නිදසුනක් ලෙස කලින් වගේ නැත්නම් EX කියලා දාන්න EX කියලා ලේසි. EX කොස් හා පොල් ඒ කැමති පාටින් යන්න කියන්නේ මේ අර මැද්දෙන් අර වෙන පාටින් ගන්න නැතුව ගැලපෙන විදිහට යන්න ලියවන්න පාටින්. හරි. කොස් හා පොල් යනු මොනවාද? කොස් හා පොල් යනු මොනවාද? සපුෂ්ප ශාක. කොස් හා පොල් යනු සපුෂ්ප ශාක වේ. කොස් හා පොල් යනු සපුෂ්ප ශාක වේ. නමුත් හැමෝලිය. නමුත් කොස් ගසේ කඳ අතු බෙදී ඇත. පොල් ගසේ කඳ අතු බෙදී නැත. රැප්ටේ කොස් ගසේ කඳ අතු බෙදී ඇත. කමාවක් දාලා පොල් ගසේ කඳ අතු බෙදී නැත. නියං අර නියං රයිම් වෙනවනේ. කොස් ගසේ කඳ අතු බෙදී ඇත. කමාවක් දාලා පොල් ගසේ කඳ අතු බෙදී නැත. හරි. ඊට පස්සේ ඔයා තව උදාහරණ දෙකක් ලියන්න. ඒ කියන්නේ දැන් කඳ විතරක් නෙමෙයි මුල් වල, ගෙඩි වල, මල් වල වෙනසක් ලියන්න. කැමති දෙයක් ලියන්න පුළුවන් ඔයාට. ගෙදර ගිහිල්ලා ඉඩ තියලා මේ අපි යන් ඊළඟට ඊළඟ පොයින්ට් එක දාන්න.
හරිද? පොල් ගසේද? පොල් ගසේ කඳ අතු බෙදී නැත. හරිද? ඔක්කොම හරිද? හරි. දැන් කරන්න ඕනේ දන්නවනේ. ගෙදර ගිහිල්ලා තව උදාහරණ දෙයක් හිතලා බලලා හොයලා ලියන්න ඕල එක්කන් යන්න ඉවිල්ලාද? හරි. උදාහරණ දෙයක් ලියන්න ඉඩ තියන්න. ඊළඟ තරුව හරි පොයින්ට් හරි. ඔයා ගෙදරදී නම් මේක පොතේ තියෙනවනේ. බලන් අදින්න ඕනේ නෑ ගෙදරදී අනිවාර්යෙන්. සහ දැන් මේ ගස් බලන්න. දැන් බලන්න ඔය අතරේ. ගස් ටික අරගෙන බලන්න. මේකේ තියෙන කොටස් බලනවාද බලන්න. පස් ගා ගන්න එපා. පිටවසට යන්න. අර පිටවසට යන්න ඔක්කොම. දැන් බලන්න මුල් වල මුදු මුළු හොයාගන්න පුළුවන්ද? මල් තියනවාද? ගෙඩි තියනවාද? ගෙඩි නැද්ද නේ? බලන්න තියනවාද කියලා. හරි. ඔයාලට තව වැඩක් තියෙනවා. අදින එක විතරක් නෙමෙයි. ඔයා ඔහොම අද ගිහිල්ලා මෙහෙම කරන්න. ඔය මොන කුඩුම්බි හරි පුර හරි පොලේ කලවන්න පුළුවන්. මේකෙත් කරන්න ආය. මේ පොතේ අලවන්න පොතේ සවුත් වෙනවනේ. ඒ හොගලයක් ඔය අරගෙන ඒ ගැලපෙන ගහක් ඈ. අර මේ වගේ ගහක් කලවන්න බෑ පොතේ. ඔව් ඒ කියන්නේ හොඳට සුද්ධ කරලා පස්සේ එමයවලා බේරෙන්න පොතක් අසල ඩික්ෂනරියක් වගේ ඩික්ෂනරි පාවිච්චි කරනවද? ඒ වගේ එකක් අසල දාලා මේ වේරුණාට ෆ්ලැට් වුණාට පස්සේ මේ වගේ නම් කරන්න ඕන. ඈ පොත හොඳට සුද්ධ මේක හොඳට සුද්ධ කරොත් වෙන්නේ නැහැ. මෙහෙම කරන්න. ඔයා මොනවා හරි වැඩක් නැති පත්‍ර කොලයක් එහෙම දෙපැත්තෙන් තියලා දාන්න. ඒතරමුත් වෙන්නේ නැහැ නේ පොතට. හරි. ඒක හෝම්වර්ක් එකක්. ඊළඟට පොයින්ට් එක ලියන්න දෙනවා. මේ හරි ඉක්මන ලියන්න වෙලා යනවා. පහ වෙලා. දැන් ඉඩ තියන්න ඔයාලා ගෙදර වැඩේට. ඒ කියන්නේ අර උදාහරණ ටික ලියන්න. හරි. ඔයාගේ අකුරුත් එක්ක මේ හරිය ඉංග්‍රීසි පොයින්ට් එක ලියවද? සර් මේ ඔයාට නම් ඊළඟ විදිහට යන්න වෙනවා. අකුරු ලොකුයිනේ. ඔයාට නම් ඇති ඔය ඇති ඔය. ඔයාත් මේ හරිය ලියන්න ඊළඟ පොයින්ට් එක. ඔයාගේ අකුරු හැටියට මදි වෙයිනේ. ඊළඟ විදිහට ගන්න. හරි ඊළඟ තරුව ඊළඟ පොයින්ට් එක. ඒ කියන්නේ නෑ මුලින් පටන් ගන්න. හරිනේ. දැන් තන හරිනේ ඔයාලට. හරි. ඊළඟ තරුව විශාලත්වයෙන් හා රූපීය ලක්ෂණ අනුව විශාලත්වයෙන් හා රූපීය ලක්ෂණ අනුව විශාල විවිධත්වයක් විශාලත්වයෙන් හා රූපීය ලක්ෂණ අනුව විශාලත්වයෙන් හා රූපීය ලක්ෂණ අනුව විශාල විවිධත්වයක් සපුෂ්ප ශාකවල පවතී. විවිධත්වයක් සපුෂ්ප ශාකවල පවතී. නමුත් බොහෝ සපුෂ්ප ශාකවලට නමුත් බොහෝ සපුෂ්ප ශාකවලට මොකද ලිවලා? විශාල හරි ආය මුලින්ම කියන්නකෝ. විශාලත්වය හා රූපීය ලක්ෂණ අනුව විශාල විවිධත්වයක් සපුෂ්ප ශාකවල පවතී. හරිද? නමුත් නමුත් හරි නමුත් ලිවද? හරි. ශාකවල විශාල විවිධත්වයක් පවතී. ලිවද? මොකද මේ ලියන්නේ? විශාලත්වයෙන් හා රූපීය ලක්ෂණ අනුව විශාල විවිධත්වයක් සපුෂ්ප ශාකවල පවතී. ටිකක් තියලා නමුත් බොහෝමයක් සපුෂ්ප ශාකවලට පොදු කොටස් කිහිපයක් පවතී. බොහෝමයක් සපුෂ්ප ශාකවලට පොදු කොටස් කිහිපයක් පවතී. පොදු කොටස් කිහිපයක් පවතී. බොහෝමයක් සපුෂ්ප ශාකවලට පොදු කොටස් කිහිපයක් පවතී. හරිද? බොහෝමයක් සපුෂ්ප ශාකවලට පොදු කොටස් කිහිපයක් පවතී. හරි. ඊට පස්සේ ඔයාලා මේකට
මේ ඇඳලා නම් කරගන්න. දැන් වෙලාවක් නැහැ නේ අපිට. ගෙදරදී තනියෙන් ඇඳලා නම් කරගන්න. හරි. අය ලියන්නේ නැහැ මොකොත් අපි. මේ එහෙම නම් කරගන්න. හෝම්වර්ක් මොනවද දැනට තියෙනවා ඔයාලට? හරි. තව මොනවද? ඔය අමතක වෙනවනේ ඔයාලට. නෑ කියන්නේ අමතක වෙනවා. අමතක වෙනවනේ. පැන්සලෙන් හරි නැත්නම් අර කටුවට කොල ගත්තේ. ඒක හරි ලියා ගන්න. හරි. එතකම මම කියනවා අහගන්න දැන්. හරි මේක මම මකනවා. දැන් පෙරලෙ ඉඳන් නෙමෙයි. ඉවර නෑ තාම ඈ. යන්න ලෑස්ති වෙන්න එපා. තව ගන්නවා. හරි. දැන් මේ අද කරපු ටික ඊළඟ සතියේන ළමයාට කියලා දෙන්නේ කොහොමද ඔයාලා? ඔන්න දැන් ඒක කියලා දුන්නොත් තමයි යවන්නේ. කොහොමද ඊළඟ සතියේ ළමයාට කියලා දෙන්නේ? අද කතා කරේ මොනවද අපි? හරි. ඉස්සෙල්ලාම කතා කරේ මොනවද? ඒක ශාල්වී දත්ත කියලා නේ මම නිකන් කිව්වේ ඒක. පාඩම ගැන කතා කරේ මොනවද අපි? ඕන්න ඔයාගේ ඉස්කෝලේ ගිහිල්ලා දැන් වෙන වගේ කොහොම කියන්නේ නැහනේ. මෙහෙමයි දැන් ඔයාලා දන්නවද ළමයි කලනේ. ඔයාලා දන්නවද විශ්වය කියන්නේ මොකක්ද කියලා පටන් ගන්න. හරි. හරි කොහොම හරි කමන්නේ. දැන් බලමු. මොනවද අපි කතා කරේ? පාඩම නම කියන්නේ ශාක විදත්තේ. ශාක ගැන කතා කරේ. ඔන්න ශාක විදත්තේ. වෙනස්. මෙතනින් පටන් ගත්තේ අපි. හරි. ඉස්සෙල්ලාම අපි මොකද කරේ? ගස් තියනවා කිව්වා. ಜಾති දෙකක්. ඈ දෙකක්. හරි. ඔයා කොහොමද ඒක යාළුවට කියන්නේ? අපි එක් කරානේ. ඒ කලින් ඒක ඕනේ නැහැ. දැන් දන්නවනේ යාළුවට කියන්නේ. මල් හැදෙනවා. මල් හැදෙන්න තියව තියෙනවා. මල් හැදෙන්න නමක් තිබ්බ මොකද්ද? සපුෂ්ප ශාක. හැදෙන්නේ නැති ඒවා. සපුෂ්ප ශාක. උදාහරණ පාඩම් කරගන්න ඕනේ ඒවා. ඔතන පොතේ තියෙන කොහොමද මතක තියෙන්න ඕනේ. අපි තව වටේ ගිහලා හොයාගත්තා. ඔයා ගෙදර ගිහලා හොයා ගන්නවා තව. හරි. දැන් දන්න උදාහරණ ටික මතක් කරන්න එකක්ද? සපුෂ්ප ශාක උදාහරණ. හ්ම්. ඔව් එහෙම මනක් තියෙනවනේ මං අහලා තියෙනවා. පාඩ දෙකක්ද? ආ හරි. හරි දැන් සපුෂ්ප ශාකේ දන්නවනේ ඔයාලා. ඔයාලා ගොඩක් දන්න හැබැයි අපුෂ්ප ශාක මොනවද? මතකද? හරි. ආ දැන් යාළුවට කියන්න ඕනේ යව්වා. ඊළඟ සතිය ආව. හරි. හරි. හරි හරි මතකයි 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 මොකද සිරි මොකද. පොණක සෝදයි. ඊළඟ කෑල්ල. මොකක්ද අපි කතා කරේ? ප්‍රධාන කොටස් කතා කරා. අපි කතා කරේ කොහොමද අපි ඒකට ඇතුල් වුනේ? අපි ගස් දිහා බැලුවට පස්සේ ඒවා එක වගේ නෙමෙයි. කොහොමද? ලොකු ඒවා තියෙනවා, පොඩි ඒවා තියෙනවා, කඩගත්තොත් වෙනස්, කෙටි ගත්තොත් වෙනස්, මල් ගත්තොත් වෙනස්. හරි එහෙම කියන්නේ යාළුවට. දැන් මෙහෙමනේ මං පොඩ්ඩක් බලන්න. සපුෂ්ප ශාක අපි කිව්වට ඌවා වෙනස්නේ එකිනෙකට. අර මං අත උදාහරණ ගත්ත හැකි. දැන් බලන්න අපේ ඉස්කෝලේ ළමයි ඉන්නවා. ළමයිගේ අපි මොක්කුද? 7 වසරේ ළමයි. එහෙම කියලා පටන් ගන්න. හරි? එහෙනම් පොඩ්ඩක් හිතන්න. කොහොමද කියලා දෙන්නේ කියලා. ගෙදර ගිහලා යන ගමන් කල්පනා කරන්න. හරි. වෙනස් සහ කොටස් කතා කරා. කොටස් ටික නම් කරන්න පුළුවන්ද? හරි. ඒක නම් මතකද කතා කරපුවා? හෙටෙද්දි අමතක යවුවා. ඔව් කියන්නේ ඒකටත්. හරි. මෙහෙමයි. ඒක නැති කරන්න අපි මොකද කරන්නේ? නැවත බලා ගන්න. නැවත බලාගන්නේ කොහොමද? මෙහෙමයි. මම ඔයාලට ක්‍රමයක් යෝජනා කරන්නම්. දැන් අද වට හොතර මතකයිනේ. අද නම් ගෙදර ගිහලා පොත බලන්න. ඒ ටික මොකද කියලා. නිකන් පොඩ්ඩක් මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා. මතකයිනේ ඒ ටික. හරි. ඒකට අවුලක් නැහැ. ඊට පස්සේ තව දවස් 3ක් ගිහිල්ලා ආයෙත් බලන්න. ඒතර අනිවාර්යයෙන් මොකක් හරි මතකයි. මම බොරු කියන මම ගෙදර ගිහලා බලන්න. අද පොඩ්ඩක් බලන්න. තව දවස් 3කින් බලන්න. මතක නැද්ද කියලා. මතක නැහැ. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් මතක් වෙනවනේ බැලුවට පස්සේ. ආයෙ ඊළඟ සතියේ ඉන්න කලින් බලන්න. ඒතර හරි. කීපාරක් බලනවද? 3 පාරක්. 3 පාරක් බලනකොට මතක වෙනවා අනිවාර්යයෙන්. ජීවිතේම ඉවරයි. විභාගේ ෆේල් වෙනවා. ඉවරටම ඉවරයි. වැඩක් නැහැ ඉතින් එහාට. 3 බැරවලු නැත්තම්. හරි. දැන් මෙහෙමයි. මම වැඩේ ගැන කියන්නම් කිව්වොත් ඊට පහක් ගන්නවා ඉක්මනට. දැන් මෙහෙමනේ. දැන්
අපි පන්තිය පටන් ගන්නේ සාමාන්‍යයෙන් අනික් පන්ති පටන් ගන්නවට වඩා පරක්කු වෙලා. අනිත් පන්ති සාමාන්‍යයෙන් දෙසැම්බර් පටන් ගන්නවනේ. අපි වැඩේ පටන් ගන්නෙ අද ජනවාරි මාසේ. ඒ කියන්නේ මාසයක් පිටිපස්සෙන් ඉන්නේ. හරි. ඒ හින්දා අපි ඉක්මනට වැඩේ කරගන්න දෙපේ ටර්ම් ටෙස්ට් එකට කලින්. ඒ හින්දා අනිවාර්යෙන් එක්ස්ට්‍රා ක්ලාස් දාන්න වෙනවා. අවුලක් නෑ නේද? දැන් අනිත් පන්ති වල වගේ එන්න එපා වෙන්නේ නෑ නේද? අවුල් නෑ නේද? හොඳයිද? ඔයාලට කොහොමද රේට් කරන්න ඕන මේක? අර එන්නේ අර ඇප් එක යූස් කරලා පස්සේ තරු කීයක් දෙන්න පුළුවන්ද වගේ? තරු කීයක් දෙන්න පුළුවන්ද? තරු පහක් තියෙනවා. තරු කීයක් දෙන්න පුළුවන්ද? ඔයාලට? හරි. එහෙනම් අවුල්. හරි කවන්නේ ඒක කවන්නේ කොහොම හරි. මේ වැඩේ සෙට් නේ අපි කරන්නේ විදිය. අපි මේ විදිහටම දෙකට කරා යන්නේ. දැන් මම උගන්වන්නේ ඔයාලට කතා කරන්නේ කරන්නේ විදියට. එහෙමනේ යන්නේ. ඒක ඔයාලට ඉගෙන ගන්නවා. එච්චරයි. හරි. එහෙම අපි වැඩේ කරා යන්. කොහොම හරි අපි පුළුවන් හැම වෙලාවෙම නිමදවස් අහුවෙන හැම තැනටම වගේ එක්ස්ට්‍රා ක්ලාස් දාලා ඉවර කරමු මේ ටර්ම් ටෙස්ට් එකකින් හින්දා. සහ දැන් මට A level කරන්න තියෙනවානේ. මම මෙහෙම නටනට අයින මට A level කරන්න තියෙනවා. මේ අගෝස්තු තියෙන විභාගේ දැන් ඔය ටර්ම් ටෙස්ට් එක වගේ නෙවෙයි ඒක පොඩ්ඩක් අමාරුයි වැඩි. මාස 3කට කලින් ඔයාලට නිමාඩු දෙනවා. හැබැයි ඔයාලට පන්ති තියෙනවා. ඔව්. මෙහෙමනේ. දැන් අපි ඔයාලට මාර්තු මාසෙනේ තියෙන විභාගේ. සාමාන්‍ය ටර්ම් ටෙස්ට් එක. හරි. ඒ වෙද්දි ඔහම ෆස්ට් ටර්ම් එකේ සිලබස් එක වැඩි ඉවරයි. සා ඔයාලට වෙනම ටර්ම් ටෙස්ට් එක ටාගට් කරලා මේ කරන වැඩ කියන්නේ ටර්ම් ටෙස්ට් ටාගට් කරලා වෙන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒකදී අපි කතා කරනවා පේපර්ස් 8ක්. ඔයාලගේ දෙදෝ කරන්නේ නැහැ. පේපර් කරන්නේ නැහැ නේ. හරි. මේ පේපර් 8 කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ එක හතරක් වෙනවා අනිත් හතර තව විදිහකට. හරි. මේ හතර හතරනේ තියෙන්නේ. මේ හතර අපි මෙතනදී ඔයාලා ගෙන්නලා දැන් අද බදාදානේ. බදාදා නොවන දවසක ලියවනවා. වෙලාව තියලා ලියවනවා. ඒක බලනවා. හරි. ඊළඟ සතියේදී ලකුණු දෙනවා. ඒ හතර. අනිත් හතර ඔයාලට ඒ සතිය ගෙදර වැඩ. දැන් ඔයා මේ සතියේ පේපර් ලියව කිව්වම මෙතන ඇවිල්ලා. ඒ සතියේ ඊළඟ සතියේ එන්න කලින් ඔයා මේ පේපර් ලියලා කරන් ඉන්න ඕනේ. මම පේපර් 8ක් කරනවා. ඒකට ඔයාලට කොහොමද ටර්ම් ටෙස්ට් එක ලොකු දෙයක් නැහැ. දැන් මේ ඔක්කොම කරන්නේ අමතක කරලා නවත්තන්නනේ. ඊට අමතරව මෙහෙම එකක් කරනවා. මොකද්ද? යුනිට් ටෙස්ට් කියලා එකක්. හරි. මැත්ස් එකටත් කරනවා කිව්වට සර්. එහෙමයි. ඒකේ අර පාඩම් පොඩිනේ. ඒකට එකලග තියෙන එක අවුල් හින්දා එයා ගැලපෙන විදිහට ගැට් තියලා පාඩම් දෙකෙන් දුන්නා. එහෙම කරනවා කිව්වේ. මොකද මේක කරන්නේ අපි දැන් මේ පාඩම ඉවර වෙනවා අපි තව ටික දවසින් තව දවස් දෙකකින් කරාම බෝඩ් ඉවරයි මේක. එදාට ඔයාලට ෂඩේකව පැය භාග විතර පේපරයක් දෙනවා. ලකුණුත් දෙනවා. ඔයාලා බලන්න ඒක. එහෙම හැම පාඩමකම කරන් යනවා. අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනේ හින්දා. අර මම කිව්වා වගේ සතියට තුන් පාරක් බැලෙන්න ඕනේ අනිවාර්යෙන් ඈ. අර නිකන් නටන ටයිම් වෙලාවේ පොඩි පැය භාගයක් යන්නේ ඔඩේට. ඒ වෙලාව අරගෙන කරන්න. හරි. ඊට පස්සේ මං හිතා හිටියට ෂෝට් නෝට් ගන්නට කියලා දෙන්න කියලා. අද වෙලාවක් නැහෙනි. ඊළඟ සති කියලා දෙන්න. ඔයාලා පාඩම ඉවර වුණාට පස්සේ ෂෝට් නෝට් එකක් කියලා එකක් හදන්න ඕනේ. ඒක මම හදන්නට කියන්න ලොකු දෙයක් නැහැ. චූටි දෙයක් තියෙන්නේ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. හරිද? ඒක අනිවාර්යෙන් කරොත් අනිවාර්යෙන් ටර්ම් ටෙස්ට් එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයාලට ඔය පොත කියන දෙයට ෂෝට් නෝට් එක බලන්න ලේසි. හරි. එහෙම එකක් යනවා. ආය දැන් මට මෙහෙම අදහසක් තියෙනවා. ඒක මං හරියට කන්ෆර්ම් වුණාට පස්සේ කියන්නම්. කොහමද අර නිවවුරු දෙන කාලේ වැඩ වෙන්නේ මෙහෙමයි. එදා පේරන්ට්ස් මීටින් එක නම් කතා කරා. දැන් මෙතනට අපි මොකක් හරි ටීවී එකක් හරි ස්ක්‍රීන් එකක් හරි සෙට් කරනවා. එහෙම කරලා දැන් ඔයාලා පන්ති දවසට එනවා. බදාදානේ පන්ති තියෙන්නේ. බදා 3ටනේ. 3ට ඔයාලා මෙතනට එනවා. ඒ ස්ක්‍රීන් එකේ මම උගන්වනවා. ලයිව් නෙමෙයි හැබැයි රෙකෝඩ් විදිහට මේ විදිහටම උගන්වනවා. කිසි වෙනසක් වෙන්නේ නැහැ. එහෙම අවුලක් නැද්ද? මොකද ඒ දවස් ටික මට බෑ ඇත්තටම. හැබැයි ආයෙ මං එනවා. එන්නේ නැත්තේ නෑ. ඊළඟ අගෝස්තු වෙච්ච එකම එනවා. ඒ කියන්නේ විභාගේ ලියලා ඉවරච්ච එකම එනවා. ඒ දවස් ටිකට විතරක් එහෙම දෙනවා. මම උපරිම try කරනවා එහෙම කරන්න තියෙන පාඩම් ගන්න අඩු කරන්න. ඒ කියන්නේ නිමාවට දෙන්න කලින් පුළුවන් තරම් ඉවර කරනවා. දැන් ගොඩාක් කරාම ඔයාලට අමාරුයිනේ. ඒ හින්දා තමයි පොඩ්ඩක් අවුලක් එන්නේ. එහෙම වුණොත් පුළුවන් තරමක් ඉවර කරලා ඊටු ටික විතරක් අරම දෙන්න. පොඩි පොඩි වීඩියෝස් විදියට. ඔයාලට එක කැමති නම් පස්සේ බලන්නත් පුළුවන් ඉතින් YouTube එකේ අප්ලෝඩ් කරලා link එකක් විතරක් දෙන්න. හැබැයි අනිවාර්යෙන් මෙතන ඇවිල්ලා කරන්න ඕනේ වැඩේ. නෝට් එක ලියන්න ඒවවා ප්‍රශ්න අහන ඒවා ඔක්කොම ඒ විදිහට යනවා. ඒක හැමම යනවා. සම්මිතන තව එක්කෙනෙක් ඉන්නවා බලන්න ඔයාලා වැඩේ.
එහෙම වැඩේ වෙනවා. ඒ කාලේ කොහමද තනියම වැඩ කරන් යන්න ඕනේ ඔයාලා. මාත් එන්න පුළුවන් වෙලාවට. එහෙම වැඩේ යනවා. කොහොමත් තව කල් තියෙන එකට ගොඩක් කල් තියෙනවා මම කලින් දැනුම් දෙන්නේ. හරි. දැන් අද පාඩම සම්බන්ධයෙන් කර පන්ති සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවද? ගැටලු තියෙනවද? යෝජනා තියෙනවද? චෝදනා තියෙනවද? මොකුත් නැද්ද? හරි. හරි එහෙනම් අද එහෙනම් පන්තිය නවත්තමු. මේ ඔයාලට පන්තිය හොඳයි කියලා හිතෙනවා නම් තව කට්ටියට කියන්න එන්න කියලා. එහෙනම් බයි. ටටා.